ආවනා වැඩසටහනේ පූර්විකා සටහන හැටියට අපි උපුටා ගත්තේ වර්ග පූර්ණිකාව කියන බ්ලොග් අඩවියේ සඳහන් වුණු ලිපියක්. මේ ලිපිය පිළිබඳව ඔබට නොයෙක් මත ඔබේ සිත තුළ ඇති වෙනවා ඇති. සමහර විටක බොහොම ආවේගශීලීව මේ ලිපිය සම්පාදනය වෙලා තියෙනවා කියලා ඔබට හිතනවා ඇති. ඔබට කුමන මතයක් ඔබේ සිත තුළ ඇති වුණත් මේ ලිපිය පිළිබඳව ඔබේ හිතේ ඇතිවන ඕනෑම මතයකට ඉඩ දෙන්නට අපි සූදානමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. රාවණා වැඩසටහන තුළ ඕනෑම මතයකට ඉඩකඩ ලබා දීමේ පොරොන්දුව මත අපි අද පූර්විකාව බවට මේ ලිපිය පත් කරගත්තා. අද අපේ සම්පත්දායකයා කවුද කියලා හඳුනාගෙන ඉමු. ඔබට අවස්ථාව තිබෙනවා රාත්‍රී 9 දක්වා රාවණා වැඩසටහනත් එක්ක එකතු වන්නට. ඔබේ නිදහස් අදහස් උදෙසා වේදිකාවක් තනා දෙන්නට රාවණා වැඩසටහන තුළ නිරන්තරයෙන් ඉඩකඩ වෙනවන බව ඔබ දන්නවා. 0115 75 22 22 0115 75 22 ඔබට සජීවීව මේ වැඩසටහනට ඔබේ අදහස් එකතු කරන්නට ලැබෙන ඉඩකඩ ලබා දෙන දුරකථන අංකය 0115 75 22 22. අද සම්පත්දායකත්වයේ කාගෙන්ද කියලා හඳුනාගෙන වැඩසටහනත් එක්ක එකතු වෙමු. සර් අයිවර් ජෙනින්ස් යනු මෙරටට නූතන විශ්වවිද්‍යාලය හඳුන්වා දුන් පුරෝගාමියයි. පෙරදින විශ්වවිද්‍යාලය ජෙනින්ස්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ මෙරට ප්‍රමුඛ විද්‍යාස්ථානයයි. 60 දශකයේදී පෙරදින විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අද අපේ කතානායකයා පසු කලෙක පෙරදින විශ්වවිද්‍යාලය හැඳින්වුවේ ජෙනින්ස්ගේ මොන්ටිසෝරි යනුවෙනි. එසේ කලින් තමා උගත් විශ්ව විදුමවට අපහාස කිරීමට නොව ජෝඩන්ගේ මැගසින් එකෙන් ඔහුලද ජීවන අධ්‍යාපනයේ ඉදිරියේ උපාධිය පවා පසුභාගී බව ඔහු මනාකොට අවබෝධ කොටගත් නිසායි. ලක්දිවට සුද්දාගේ නිදහස ලැබෙන්නට සිව්වසරකට පෙර ආතුව 1944 නොවැම්බර් 2 වෙනිදා කුලියාපිටියේ උපන් මෙතුමා පාසල් අධ්‍යාපනය නිම කළේ කුලියාපිටිය මධ්‍ය මහාවිද්‍යාලයෙන්. 1964 දී කලා උපාධිය ලබා පේරාදෙනියෙන් පිටමන් වන ඔහු අනතුරුව සමාජ ක්‍රියාධරයෙක් ලෙසින් තමා වටා ඇති සමාජීය ප්‍රශ්න ගැටලුවලට විසඳුම් සොයන්නට වෙහෙස වෙනවා. වර්තමානයේ අනකාරිකව වාසය කරන අනකාරික ධර්මසේකර මහතාගේ සභාපතිත්වයෙන් 1967 දී ආරම්භ වන සමස්ත ලංකා උපාධිධාරී සංගමයේද කැපී පෙනෙන චරිතයක් වන මෙතුමා 67 අගභාගයේදී රෝහණ විජේවීර සමගින් ක්‍රියාකාරී දේශපාලනයටද එක්වනවා. නමුත් තම ගමන් මඟ තමාම තීරණය කිරීමේ අයිතිය අනුව යමින් 69 දී විජේවීරගේ දේශපාලන ගමන් මගින් ඉවත් වන මොහු 71 කැරැල්ලේ සමාජිකයෙක් නොවුනත් 73 දී අත්අඩංගුවට පත්වන්නේ කිසිදු චෝදනාවකින් තුරුවමයි. විජේවීර සමගින් කලක් එක්ව වැඩ කළ පාපයටද වසර 3යි මාස 10ක් බන්ධනාගාරගතව දිවිගෙවන ඔහු ඒ කාලය තුල බුදුදහම සහ ඉතිහාසය පිළිබඳ පොතපත වැඩියෙන් පරිශීලනය කරනවා. 1984 දී සිංගප්පූරුවේ පැවති අන්තර් ආගමික සමුළුව නියෝජනය කරමින් ආසියාතික සමාජය තුළ බුදුදහමේ බලපෑම යන මෙයින් එතුමා පැවැත් වූ දේශනය කාගෙත් ඇගයීමට ලක් වුණා. 1986 දී මහාචාර්ය නලින්ද සිල්වා මහතා සමග කාලය සංග්‍රහව ආරම්භ කිරීමටද පුරෝගාමී වන අද අපේ සම්පත්දායකයා ලියූ පතපොත සහ ශාස්ත්‍රීය ලිපි ඉතිහාසීය ගවේෂකයන්ට මහරු අත්පුත් බවට පත්වී අවසන්. හෙළ ගොවිතැනේ විද්‍යාව ගැන මෙතුමා කළ මහරු පර්යේෂණයේ ප්‍රතිඵල පසුව දිනමින පුවත්පතේ පළ වූ ලිපි පෙළක් බවටත් පත්වනවා. සිය නවතම ග්‍රන්ථය වශයෙන් ජාතක කතා පොත් වහන්සේ ඇසුරින් රචිත ග්‍රන්ථයක්ද හෙට අනිත්තාම නිකුත් කිරීමට සූදානම් වන එතුමන් අද රාවණා වැඩසටහනට එක්වන්නේ අත්දැකීම් නිත්දැකීම් පමණක් නොව ශාස්ත්‍රීය දැනුම් සම්භාරයකින්ද සන්නද්ධවයි. ඔහු නමින් කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද. හෙළ යුගයේ වැළලී ගිය සත්‍ය ඉතිහාසය ගොඩගන්නා හෝරාව. කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද
ඔබතුමාගේ නමත් වෙනස්, ඔබතුමත් වෙනස්. එහෙම කියන්නේ අපි ඔබතුමත් එක්ක පූර්ව වශයෙන් අපි ඔබතුමන්ට මේ වැඩසටහනට ආරාධනා කරපු තැන් පටන් මේ දක්වා ඔබතුමන් සමග කරපු කතාබහේදී අපි ඔබතුමන් හඳුනාගත්ත ආකාරය නිසාවෙන්. ඒ වෙනස්කම කුමක්ද යන්න අපිට මේ වැඩසටහන තුළදී අපේ ශ්‍රාවකයන්ටත් හඳුනා ගන්නට අවස්ථාව ලැබේවි. කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද මහත්මයාණෙනි ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. සුබ සන්ධ්‍යාවක් කියලා අපේ හිතවතුන්ටත් ප්‍රාර්ථනා කරන ගමන්ම අපි සූදානම් වැඩසටහන ආරම්භ කරන්නට. ශ්‍රාවක ඔබේ අදහස් වලට 0115යි 75යි 22යි 22 කියන දුරකථනය ඔස්සේ ඉඩකඩ ලැබෙනවා. ශ්‍රී ප්‍රනන්ද මහත්මයාගේ හඬ ඔබට පසුගිය දිනවල බී රේඩියෝවත් එක්ක එකතු වෙලා හිටියානම් රාවණ වැඩසටහන පිළිබඳව పూర్ව වශයෙන් කරපු දැනුවත් කිරීම වලදී ඔබට ඇසෙන්නට ඇති. එතුමන් අපූර්ව කතාවක් කිව්වා මූලික වශයෙන් අපි මේ සම්බන්ධයෙන් කරපු දැනුවත් කිරීම වලදී මේ ඉතිහාසයේ සුනාමිය පිළිබඳව සඳහන් වන කාරණය පිළිබඳව. 2004 දී ලංකාවට සුනාමිය බලපාපුවහම සුනාමි කියන වචනය අපේ සමහර මාධ්‍ය පවා සුනාමි එහෙම නැත්නම් මුලට ටී අකුරින් පටන් ගන්න හින්දා ওই විදිහට තමයි උච්චාරණය කළේ. නමුත් පසු කාලෙක මේක සුනාමිය බවට පත් වුණා. ජපනුන්ගේ වචනයක් මේක. නමුත් ඊට පෙර ආතුව රාවණ රජ දවස පටන් අපිට සුනාමිය පිළිබඳව එහෙම නැත්නම් මුහුදු ජල ප්‍රවාහයක් හැටියට ගොඩබිමට කඩා වැටීම පිළිබඳව අත්දැකීම් තිබෙනවා. ඒ බව තමයි එතුමන් සඳහන් කළේ. එතුමන් ඒත් එක්කම බොහොම අපූර්ව ප්‍රකාශයක් කිව්වා. බොහොම වගකීමෙන් යුතුව තවත් වසර 2100ක් යනකම් අපේ රටට සුනාමියක් බලපාන එකක් නැහැයි කියලා. අපි එතනින්ම කතාව පටන් ගමු ශ්‍රී මහත්මයා. මේ මොකද්ද මේ කතාවේ අන්තර්ගතය? බොහොම ස්තුතියි VFM ආලිකාවට මේ වගේ සාකච්ඡාවකට මට ආරාධනා කිරීම ගැන මම නැවතවතාවක් මගේ ස්තුතිපූර්වක ප්‍රශංසාව පිරිනමනවා. හොඳයි අපි විෂය මාතෘකාවට බහිමු. දැන් 2004 දෙසැම්බර් මාසේ පුරපසළොස්වක පොහොය දිනට යෙදුණු දවසේදී අපි මූදුරලෙන් බැට කෑවා. දැන් මේ පිළිබඳව බොහෝ දෙනෙක් හිතුවා මේක අලුත් දෙයක්. මේක මීට පෙර සිදු වුණා නම් එය අදාහ ගන්න බැරි තරමේ කාරණයක් හැටියට තමයි සමහරව සැලකුවේ. මොකද ඒ තරම් බරපතල, ඊටාම කෙටි කාලයක් තුළ ඊටාම බරපතල විනාශයක් සිදු වුණා. මේ විනාශය අත්දකපු පිරිස අද තාමත් ජීවතුන් අතර අපේ රටේ ඉන්න නිසා අපිට දැන් මේ ගැන කතා කරන්න පුළුවන්. මේකේ අතීතය මොකද්ද? මේකේ ඉතිහාසය මොකද්ද කියන එක. ඒ ඉතිහාසයේ අත්දැකීමක් අපි ලබා නොගත් එකේ විපාකය අපි අද මේකෙදි මුල පෑවයි කියන එකයි මගේ අදහස. මොකද්ද මේ ඉතිහාසයේ අත්දැකීම වශයෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ? මේ කලාපයම කියන්නේ ඉන්දුනීසියානු කලාපයෙන් පිබිදෙන මේ මූදුරල වේගය නැගින පැත්තට කඩා වැදිලා නැගින දිශාවට ගමන් කරලා ලංකාව ඇතුළු මේ අවට ප්‍රදේශයේ දකුණු ඉන්දියාවේ තැතම් ප්‍රදේශවලට මේ මහා විනාශයට මුහුණ පාන්න සිදු වුණා. අන්දමාන් නිකෝබාර් දූපත් පවා දැඩි හානියක් ලක් වුණා. දැන් මේ කාරණේ ගත්තාම මේක මුළු ලෝකෙම තිගැස්සුණු සිද්ධියක් මේක. මොකද අලුත් විදිහ දෙයක් මේ කලාපයට. ඒ නිසාම අපිට ලෝකෙ පුරා මිනිසුන්ගෙන් ආධාර ලැබුණා. මේකෙන් නැගිටින්න ඕන, මේ විනාශයෙන් ගොඩ එන්න ඕන කියලා මේ විනාශයට මුහුණ දී මිනිසුන්ට සැලකී අනුකම්පාවක් සහිතව ආධාර ගොඩක් ලැබුණා. දැන් මේ සිදුවීම ඉතිහාසයේ කොහොමද අපි දකින්නේ? දැන් මීට පෙර ගත්තොත් එහෙම අපේ කුඩා කාලේ අපි අහලා තිබුණා, නැත්නම් ඊට පස්සෙත් කියවලා තිබුණා, අපිට අහන්න ලැබුණා කැලණිතිස්ස රජතුමාගේ කාලේ ඇති වෙච්ච උදම් රළ වැදීමක් නැත්නම් සුනාමිය. දැන් මේක හුරු වචනේ සුනාමිය නිසා අපි එහෙම පාවිච්චි කරමු. මේ උදම් රළ වැදීම නැත්නම් මේ සුනාමිය ගැසීමත් එක්ක අපි අහලා තිබුණේ කැලණිතිස්ස රජුරුවන්ගේ අධර්මයෙන් සිද්ධ වුණු දෙයක් හැටියට. එතුමාගේ කාලෙදී සිද්ධ වෙච්ච මේ රහතන් වහන්සේ නමක් කතාරමක දාලා අමුම මේ ඝාතනය කිරීමේ ශාපය, දේවකෝපයේ ශාපයක් හැටියට ඇවිල්ලා මේ උදම් රළ මුදට ගොඩ බිමට කඩා වැදුණයි කියලා එක අදහසක් අහලා තිබුණා. දැන් මේ සිදුවීම අපි වාර්තා කරලා තියෙනවා. මේ සිදුවීම අපේ ඉතිහාස පොතේ තියෙනවා. ඒ ඉතිහාස පොතක් ඇතුළේ රාජාවලිය මේ සිදුවීම කෙලිම වාර්තා කරලා තියෙනවා. කැලණිතිස්ස කාලයේදී ඇති වෙච්ච උදම් රළ ගැන මම ඒක වගන්තිය කියවන්නම්. එදා මූද කැලණියට සත්ගව්වක් පමණයි දත යුතු. ලකට අරක්ගත් දෙවියෝ කිපි මූද ගලන්නට වන්නා. ද්වාපර යුගයේදී රාවණාගේ අධර්මයෙන් පෙර පානීය තුඩසේ තිබුණා වූ මේ මන්නාරමින් එපිට තූත්තු කුඩියට අතරතුර රාවණාගේ කෝට්ටයක් මාලිගා 520ක් වීදි 4 ලක්ෂයක් මූදට ගිලී ගියා. දැන් මේ කැලණිතිස්ස රජු අවදියට මූදට ගිනුණු ගම් ලක්ෂයක්
පටුණු ගම්හා 970ක් කෙවුලන්ගේ ගම්හා 470ක් මුතුකිමිදිරි ගම්හා ලංකාවට අඩුක්කු 211ක් මහා මූදට ගිලී ගියා. මන්නාරව ඉතිරිව තිබුණේය. පටුණු ගම් වලින් කටුපිටි මාදම්පේ දක්වා ඉතිරිව තිබුණේය. දැන් මේ වාර්තාව දිහා බලන්න. ඔය රාජාවලිය කියන හැටි. මේ රාජාවලිය කියන හැටි. රාජාවලිය ඉදිරිපත් කරන වාර්තාව. දැන් මේක සිද්ධි දෙකක් කියනවා. එකක් රාවණාගේ කාලේ සිද්ධ වෙච්ච සුනාමියක්, ඊළඟට කැලණිතිස්ස කාලේ සිද්ධ වෙච්ච සුනාමියක්. දැන් අපි ටිකක් බැලුවොත් මේ ඊළඟට අපේ කාලේ දැන් මේ කාලේ සිද්ධ වෙන සුනාමිය අපි චන්ද්‍රිකා යුගය කියලා කියමුකෝ. මේ ඇති වෙන සුනාමිය. දැන් මේක ගැන අපි ටිකක් හිත යොමු කරලා බැලුවොත් දැන් රාජාවලියම කියනවා එක තැනක අප තිලෝගුරු බුදුවන්ට පළමුව ශ්‍රී ලංක ශ්‍රාවණාගේ යුද්ධයෙන් පසුව යකුණ්ඩ අතහැරී 1840 අවුරුද්දක් ගියාහ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉපදෙනකොට රාවණාගේ කාලේ ඉඳන් අවුරුදු 1844ක් ගිහිල්ලා. දැන් ඊටම පැහැදිලි වර්ෂයක් මේ දක්වන්නේ. එනම් බුද්ධත්වයේ බුදුරජාණන් වහන්සේ ඉපදෙන සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන ඉස්සෙල්ලා රාවණා හිටිය අවුරුදු 1844කට පෙර. දැන් ඒතර රාවණාගේ කාලේ ඇති වෙන සුනාමිය ගැන අපි හිතමු. රාවණාගේ අධර්මයෙන් කියන කතන්දරේ පැත්තක තියලා අපි ගමු මේ සුනාමිය ඇති වුණා නම් එතන ඉඳන් ඊළඟ සුනාමිය වෙන්නේ කැලණිතිස්ස කාලේ නම් කැලණිතිස්ස කාලේ කියන්නේ දුටුගැමුණුට පොඩ්ඩක් පෙර. ගැමුණු රජතුමා රාජ්‍යත්වයටපත් වෙන්නේ බුද්ධ වර්ෂ 383 දී. දැන් බුද්ධ වර්ෂ 383 කියන්නේ 1844ට මේක එකතු වෙච්චාම. ශ්‍රාවණාගේ ඉඳන් අවුරුදු 2228ක හෝ 7ක විතර කාලයක් ගිහිල්ලා. දැන් මේ කාලේ ගියා නම් එතකොට අපිට මේකෙන් තව ටිකක් එහාට යන්න වෙනවා කැලණිතිස්ස කාලනකොට. මොකද දුටුගැමුණු කුමාරයා කියන්නේ කැලණිතිස්ස රජුරුවන්ගේ දුවගේ පුතා. විහාරමාදේවී නේ යාගේ අම්මා. ඒතර විහාරමාදේවී කියන්නේ කැලණිතිස්සගේ දුව. ඒතර කැලණිතිස්සගේ දුවගේ පුතා තමයි ගැමුණු. එතකොට ඕනනම් මේ කාල සීමාවට අපි තව අවුරුදු 5 දැන් දුටුගැමුණු රජබාටපත් වෙන්නේ වයස අවුරුදු 28 දී කියලායි සාමාන්‍ය පිළිගැනීම. ඒතර 28ට පෙර තවත් අවුරුදු 28ක් එහාට ගිහිල්ලා ඊළඟට ඒ කියන්නේ දුටුගැමුණු රජතුමා ඉපදෙන කාලය, ගැමුණු කුමාරයා ඉපදෙන කාලය, ඒකෙන් තව ටිකක් එහාට යන්න එපා. විහාර මහදේවී මෙහාට ඇවිල්ලා මාගමට ඇවිල්ලා කාවන්තිස්සත් එක්ක විවාහ වෙලා දරුවා හම්බ වෙන කාල සීමාව අපි තව අවුරුදු 5ක් විතර එහාට දැම්මොත්. දාලා ගණන් හදලා බැලුවොත් හොඳටම පැහැදිලි අවුරුදු 2200කට ආසන්න කාලයක් ගිහින් තියෙනවා රාවණාගේ ඉඳන් කැලණිතිස්ස දක්වා. මේ කැලණිතිස්ස සුනාමිය දක්වා. කැලණිතිස්ස සුනාමිය ඉඳන් චන්ද්‍රිකා යුගයට ගණන් හදලා බලන්න. හරියටම 2200කට ආසන්න. 2200කට ආසන්න 100 200 අතර කාලයක්. හරියටම මේ වර්ෂය අපිට ගණන් හදන්න බෑ. මොකද මේ අපිට හරියටම ලේඛනගත වෙලා නැහැ. නමුත් මේ දල සටහන ඔස්සේ ගත්තාම අවුරුදු 2100 200 අතර කාලයක්. 100 ගාණක්. දැන් රාවණාගේ කාලයයි කැලණිතිස්ස කාලයයි චන්ද්‍රිකා කාලයයි ගත්තාම 2004යි ගත්තාම ක්‍රිස්තු විහාර වර්ෂ 2004යි ගත්තාම අවුරුදු 2100 200 අතර කාලෙක වකවානුවක් ගිහින් තියෙනවා. එහෙනම් පැහැදිලි මේ කලාපයේ මේ අභ්‍යන්තර භූතැටිය චලනය වෙන්නේ මේ වාර ගණනකට අනුව. මේ චක්‍රය මේ අපිට ඕන විදිහට කරකෙන්නේ නැහැ මේ ලෝකේ. ලෝකේ කරගෙන නියාමයක් තියෙනවා. ඒ නියාමය තුල තමයි මේක සිද්ධ වෙන්නේ. එහෙනම් මේ කාල සීමාව තුල නැවත වතාවක් ඒ වර්ගයේ සුනාමියක් වෙන වර්ගයේ මූදු කොට ගැනීම වෙන්න පුළුවන්. මං කියන්නේ ඒ වර්ගයේ සුනාමියක් එන්නේ නිශ්චිතවම තව අවුරුදු 2100ක තරමක් ආසන්න වැඩි හෝ අඩු ආසන්න කාලයක් ගියාට පස්සේ. ඔව්. දැන් ඔබතුමා කියපු කාරණෙත් එක්ක දැන් රාවණා රජ දවසේ එවැනි සුනාමියක් ඇති වුණා නම් එවැනි මුහුදු ජල ප්‍රවාහයක් ගොඩබිමට කඩා වැදුනා නම් ඒ තුලින් අර රාමායනයේ කියනවානේ මේ රාවණාගේ ලංකාපුරය විනාශ වුණා මුහුදු ජල පහරකින් කියලා. එතකොට ඒක අතර සම්බන්ධතාවයක් තියෙනවා නේද? තියෙන්න පුළුවන්. ඒක අපිට නිශ්චිතව කියන්න බෑ. නමුත් මේව යම් කිසි කටින් කට ඇවිල්ලා හරි ලේඛනගතව ඇවිල්ලා හරි වරින් වර වාර්තාව චතුරුතුරු නෙමෙයි. දැන් මේකේ සත්‍යතාවය මේක ඇත්තයි කියන පුළුවන් තව කාරණයක් තියෙනවා. දැන් අපි කියවපු ඡේදයේ රාජාවලි ඡේදේ මං කියවපු ඡේදයට අනුව කියනවා මන්නාරව ඉතිරිව තිබුණේය පටුණු ගම් වලින් කටුපිටි මාදම්පේ ඉතිරිව තිබුණේ. දැන් මේ සැරේ සුනාමියක් ගැහුවාට පස්සේ මොකද වුනේ? මන්නාරව ඉඳන් කටුපිටි මාදම්පේ දක්වා එච්චර දැඩි බලපෑමකුනේ නැහැ. ඒ කියන්නේ මන්නාරමත් කියන්නේ පටුණු ගමක් එදා කාලේ හැටියට. එදා ඒ කියන්නේ පටුණු ගමක් කියන්නේ වෙළඳ නගරයක්. මන්නාරමේ ඉඳලා කටුපිටි මාදම්පේ කියන්නේ හලාවතට පොඩ්ඩක් මෙහා.
මාදම්පේ ප්‍රදේශයේ කටුපිටි මාදම්පේ අදත් තියෙනවා. ඒතකොට කටුපිටි මාදම්පේ දක්වා ප්‍රමාණය ප්‍රදේශයේ ගත්තොත් ඒ දුර ප්‍රමාණය ගත්තොත් මේ සැරේ මූදුරාල ගොඩ බැද්දෙත් අඩුම ගානේ වැඩිම වුණොත් කිලෝමීටර් 1ක විතර ඝනත්වයක් හලාවතින් කඩා වැදුණා. හලාවත ප්‍රදේශයේ. කිලෝමීටර් 1ක විතර ප්‍රමාණයේ ජලපහරක් තමයි මෙහාට ආවේ. ඒක ලොකු හානියක් නෙවෙයි මේකේ උනේ. නමුත් දකුණට වෙයි දකුණු තීරුවට හර නැගෙනහිර තීරුවට වෙච්ච හානිය තරම් බරපතල හානියක් වෙලා නැහැනේ. දැන් මේකෙන්ම පේනවා එහෙමනම් මේක එක රටාවකට වෙලා තියෙන්නේ. අතීතයේ රාවණ යුගයේ තිය රටාව එහෙමමයි, කැලණිතිස්ස යුගයේ තිය රටාව එහෙමමයි, චන්ද්‍රිකා යුගයේ තිය රටාව එහෙමමයි. හොඳයි. අපි මේ සුනාමිය පිළිබඳව කතා බහ කරන වැඩසටහනක් නොවේ. හැබැයි මේ කතා බහට අපි මේ ආකාරයෙන් මුල පෙරුවේ එතුමන් අර පූර්ව වශයෙන් කියලා තිබුණු කාරණයක් එක්ක ශ්‍රාවක ඔබේ හිතේ යම් ගැටලුවක් ඇති වෙලා තිබුණා නම් ඒ ගැටලුවට යම් ආකාරයක විධිමත් පිළිතුරක් ලබා දිය යුතු නිසා වෙන්නේ. අද රාවණා වැඩසටහන තුල අපිට බොහෝ දේ කතා බහ කරන්නට පුළුවන්. එවැනි හැකියාවක් සහිත පුද්ගලයෙක් තමයි ප්‍රාමාණික විද්වතෙක් තමයි අද අපි ගෙන්වා ගත්තේ මෙදිරියට. කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද මහත්මයාත් එක්ක මේ හෝරා දෙකක් කිව්වට දැන් හෝරා දෙකේ විනාඩි 20කට අධික කාලයක් ගෙවිලා ඉවරයි. නමුත් ඒ අතරතුර කාලයේදී ඔබට අවස්ථාව තිබෙනවා අපේ දුරකථනයට කතා කරලා ඔබේ අදහස් එකතු කරන්නට වැඩසටහනට. අපි පුංචි විරාමයක් ලබා ගමු. විරාමයෙන් පස්සේ නැවතත් සූදානම් මේ වැඩසටහනත් එක්ක එකතු වන්නට. කතා කරනවා නම් 0115 75 22 22 දුරකථනයේ විවෘතයි ඔබ වෙනුවෙන්. අයිබෝන් සාගර මහත්මයා දුරකථනයේ ඉන්නව නේද? සාගර මහත්මයා මම හිතන්නේ දුරකථනයේ ඉන්නවා. අයිබෝන්. හොඳයි අපි බලමු නැවත වතාවක් උත්සාහ කරමු සම්බන්ධ කරගන්නට ඉදිරියේදී. සාගර මහත්මයා මම හිතන්නේ දුරකථනයේ ඉන්නවා. මේ ගුවන්විදුලියෙන් අපිව ශ්‍රවණය කරන්නට එපා. දුරකථනයෙන් අපිව අහගෙන කතා කරනවා නම් ශ්‍රාවක ඔබට හැකියාව ලැබෙනවා අපිත් එක්ක කතා කරන්න. සාගර මහත්මයා අයිබෝන්. ඔව්. ඒ අතරතුරේදී ඔබට පුළුවන් 0115 75 22 22 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට ඔබේ අදහස් ඉදිරිපත් කරන්නට. ශ්‍රී ප්‍රනන්ද මහත්මයා දැන් මේ රාවණා පිළිබඳව දැන් මේ කාලේ වෙන කවරදාටවත් වඩා රාවණා පිළිබඳව යම් උනන්දුවක් ඇති වෙලා තියෙන කාලයක්. මේකට මේ මාධ්‍ය තුල කෙරෙන කතා බහ, මාධ්‍ය තුලින් කෙරෙන සොයා බැලීම් යම් ආකාරයකට දායක වන්නටත් පුළුවන්. මුද්‍රිත මාධ්‍ය හෝ එහෙම නැත්නම් විද්‍යුත් මාධ්‍ය මේ සියලු මාධ්‍ය ඔස්සේ. ඔබතුමන් රාවණා රජු පිළිබඳව දරන ආකල්පය කුමක්ද? ඉතිහාස ගවේෂකයෙක් හැටියට. රාවණා කියලා රජ කෙනෙක් හිටියද නැද්ද කියන කාරණේත් ඔය අතර සාකච්ඡා කරන ප්‍රශ්නයක් නේ. ඔව්. ඇත්තටම අපි දැන් මුලින් ඉදිරිපත් කරපු කාරණේ අනුව ඒ කියන්නේ මේ සුනාමියට අදාළ කාරණේ අනුව ගත්තාම රාවණා කියලා රජ කෙනෙක් හිටව බව බොහොම පැහැදිලි. ඒ රාවණා යුගය ගැන අපේ ඉතිහාසය කතා කරනවා. අපේ ලිඛිත ඉතිහාසයක් තියෙනවා. ඔව්. ඒ පිළිබඳ තොරතුරු ලියලා තියෙනවා. ඉතින් රාවණා කියලා රජ කෙනෙක් හිටියද නැද්ද කියන කාරණේ සාකච්ඡා කළ යුතු නැහැ. මොකද කෙනෙක් හිටියා. හිටව බවට තවත් සාක්ෂි වොන්දරන් තියෙනවා. දැන් මා ඉදිරිපත් කරපු සාක්ෂිය දැන් අපි අපේ ජීවිතයේ අත්දකපු සාක්ෂියක්. සුනාමියත් එක්ක තිබුණු කතන්දරේ. ඒතර ඒ නිසා හැබැයි මේ ප්‍රශ්නේදී මේක තව පැති දෙක තුනකින් අපිට බලන්න සිද්ධ වෙනවා. දැන් රාවණා පිළිබඳව තියෙන විවිධ ප්‍රවාද අතර රාම සීතා කතාවත් එක්ක බැඳෙන රාමායන මහා කාව්‍යත් එක්ක බැඳෙන එක පැත්තක් තියෙනවා. ඊළඟට මේ රාමායන මහා කාව්‍යය ලියවෙන්නේ සම්පූර්ණ මූලාශ්‍රයක් පදනම් කරගෙන. මේ මූලාශ්‍රය ජාතක පොතේ අපේ 550 ජාතක පොතේ තියෙනවා දසරථ ජාතකයේ හැටියට. හැබැයි දසරථ ජාතකයේ රාම කෙනෙක් ඉන්නවා, සීතා ඉන්නවා, භරත කුමාරයා ඉන්නවා, දසරථ රජුරෝ ඉන්නවා. මේ සියල්ල හැබැයි එතන රාවණා කෙනෙක් නැහැ. ඒ රාවණා කෙනෙක්කෝ රාවණ යුද්ධයක්කෝ ඒ කිසි දෙයක් නැහැ. දසරථ ජාතකයේ දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ තමන්ගේ පියා මරුණු ශෝකයෙන් හඬන අනිත් අයව සනසන්න. නැත්තම් මරණය කියන්නේ අපි මුණ දෙන එක සිද්ධියක් පමණයි. මේක අඬන්න ශෝක කරන්න දෙයක් නෙවෙයි කියලා ඒ ශෝකයේ වැළැක්වීම සඳහා කනගාටු වැළැක්වීම සඳහා එක්තරා ඒ දසරථ මේ රාම කුමාරයා ගන්න ක්‍රියාමාර්ගයක් පැහැදිලි කරන තමයි දසරථ ජාතකයේ දේශනා කරන්නේ. දැන් එතකොට දසරථ ජාතකයේ හොඳට පැහැදිලි වෙනවා ඒ මල ගෙදරකදී පරිහරණය කළ යුතු කුතියක් ශෝකේ නිවාලන්න. දැන් රාමායනය අදත් මලගෙවල් වල කියවනවානේ. අපේ නෙමෙයි හින්දු මලගෙවල් වල රාමායනය කියවනවා. ඒ රාමායනය කියවන්නේ මොන තේරුමෙන්ද කියන කාරණේ උන් දන්නේ නැහැ. ඒ නිසා රාමායනය කියලා ඉවර වෙලා පාන්දර වෙනකොට අහනවා රාම සීතා කවුද කියලා. අහගෙන හිටු මිනිස්සු. ඔක යාපනයේ තියෙන කතාවක් අදත් කියන දෙයක්. ඉතින් එතකොට දැන් මේවත් එක ගොඩනැගිලා තියෙන අනිත් මේ අදහස් සමූහය තමයි ඉන්දියානු ජනතාව. රාමායනය බොහොම විශේෂ කෘතියක් හැටියට සුද්ධ වූ ග්‍රන්ථයක් හැටියට ආගමික ග්‍රන්ථයක් හැටියට සැලකනවා. ඒ නිසාම ඉන්දියාවේ අදත් වාර්ෂිකව මහා පෙරහැරක් පවත්වනවා.
මේ සිද්ධිය අනුස්මරණය කරන්නේ. මේ පෙරහැර පවත්වනකොට රාවණාගේ දවන්ත පඹේ හදාගෙන ගිහිල්ලා මේ පෙරහැර අවසානයේදී රාවණාගේ පඹය පුච්චලා දානවා. ඒ විතර නෙවෙයි අර පෙරහැරට පෙර ආතුව සති ගානක් තිස්සේ මේ පඹයට වද දෙනවා. ඒ රාවණාට එරහිව තියෙන සියලු මතවාද කැටි කර ගැනීමක් එතනදී කරනවා. මේකට ಭಾರತೀಯ නායකයෝ සහභාගී වෙනවා. මේ පොඩි මිනිස්සු ගඩක් විතර නෙමෙයි සාමාන්‍ය මේ සාම්ප්‍රදායික පෙරහැරක් විතර නෙමෙයි මේක නේරුපව සහභාගී වෙච්ච පෙරහැරක් එක් අවස්ථාවක. ඉතින් මේ විදිහේ දෙයක් ඇයි මේ කරන්නේ? රාවණා පුම්බන්නේ ඇයි? රාවණාට ගහනවා. එහෙනම් එක පැත්තකින් රාවණාව ඓතිහාසික චරිතයක් හැටියට එළියට අරගෙන ඒක පිම්වීම තුලම තියෙනවා ඉන්දියාව තුල. මම කියන්නේ ඉන්දියානුවන් කරන වැඩක් තියෙන මේ ಭಾರತ වැසියන් කරන වැඩක්. රාවණාව පුම්බන්නේ රාවණාට ගහන්නේ. ඒ නිසා අපේ වගකීමක් තියෙනවා රාවණාව පිම්වීම නෙමෙයි කයුත්තේ රාවණා පිළිබඳ යථාර්ථයෙන් දරව කරගෙන ඒ අනුව ඉතිහාසය ගොඩනගන එකයි. ඔව් දැන් අර වීරයා බලවත් වූ තරමට මේ හතුරා බලවත් වූ තරමට වීරයාගේ ස්වභාව වැඩි වැඩියෙන් ප්‍රභාවත් වෙනවනේ. අන්න හරි. කරන්නේ මොකද? දැන් මේ රාවණාගේ සිද්ධිය ගමු. රාවණා ඔවුන් කියන්නේ රාවණා ශිවාදහ පුද්ගලෙක්. ශිව අද හොයයි කියලා ඔවුන් කියන්නේ. ඒතකොට රාමා විෂ්ණුගේ අවතාරයක්. හයවෙනි අවතාරය. හයවෙනි අවතාරය. ඔව්. එතකොට රාම රාවණා යුද්ධය කියන්නේ ශිවාගමයි විෂ්ණුආගමයි අතර වෙච්ච හරගලයක්. දැන් මේ සටන ඉන්දියානු ඉතිහාසයේ දිගටම තිබිච්ච දෙයක්. ඔය පස්සේ කාලේ ත්‍රිමූර්තිය හැටියට හින්දු ආගම ත්‍රිමූර්තිය හැටියට බ්‍රහ්ම විෂ්ණු ඊශ්වර කියන තුන එකතු කර ගන්න තුරු එකතු කරලා එක තැනකට ගේන තුරු මේ මහා සුද්ධ යුද්ධය ඉන්දියා පුරාකේ තිබුණා අතීතයේ. මේකේ එක ප්‍රතිරාවදීපත් තමයි රාම රාවණ යුද්ධය හැටියට මම ප්‍රබන්ධගත කළේ. රාම රාවණ යුද්ධයක් ඔය කියන විදිහටම සිදු වුණාද නැද්ද කියන කාරණේ වෙනම දෙයක්. ඒක වෙනම සාකච්ඡා කරලා ඉතින් ප්‍රශ්නය තමයි. නමුත් ඔවුන් මේක ප්‍රබන්ධ කරන්නේ ශිව සහ විෂ්ණු ආගම අතර ශිවාගම සහ විෂ්ණු ආගම අතර ඇති වෙච්ච යුද්ධයක් හැටියට. මේක දැන් ඔය මහාභාරතයට උකට කියන්නේ. මහාභාරත කාව්‍ය රාම රාවණ ශිව සහ ශෛවාගම සහ විෂ්ණු ආගම අතර වෙන භක්ති කියන අතර වෙන යුද්ධයක් හැටියට තමයි ඒත් කියන්නේ. මොකද කුරුවරුන් පාණ්ඩවයන් විරුද්ධව සටනට මෙහෙවන්නේ ක්‍රිෂ්ණ. ක්‍රිෂ්ණ කියන්නේ විෂ්ණුගේ අවතාරයක්. අවතාරයක් හැටියට සඳහන් කරන්නේ. ඒක රාමගේ ප්‍රශ්නයක් අවතාරයක්. ඒතකොට ක්‍රිෂ්ණගේ ප්‍රශ්නය බුද්ධ එන්නේ. දැන් ඒතර බුදුහාමුදුරුවෝත් විෂ්ණුගේ අවතාරයක්සේ අපට පෙන්නලා ඊළඟට අපිට බුදුහාමුදුරුවෝත් විරුද්ධව යුද්ධ කරන්න කියලා මේ ඉන්දියාව කියන්නේ ඒක. දැන් ඒකද ඉන්දියාවේ තර්කය. ඇත්තටම අවසානයේදී මුස්ලිම් ආක්‍රමණිකයන් ඉන්දියාව කඩා විනාශ කරනකොට හින්දුන් මොකද කළේ? වෛදික බ්‍රාහ්මණයන් කළේ මුස්ලිම් සෙම්පතිවරුන්ට නැත්නම් බක්තියාර් කල්ජිලට බෞද්ධ පොත් හඳුන්වා දුන්නා. හඳුන්වා දීලා විනාශ කරන්න සැලසුවා. මේවා බෞද්ධ පොත් මේවා හින්දු මේ වෛදික පොත් කියලා නැත්නම් වේද පොත් කියලා වෙන් කරලා අරගෙන මෙයාට උදව් කළා බෞද්ධ පොත් විනාශ කරන්න. විතරක් නෙවෙයි නාලන්දා, ජගද්දලා, වික්‍රමශීලා, උදන්තපුරේ ආදී මහා විශ්වවිද්‍යාල මේ සියල්ල විනාශ කළා දැම්මා. ඒ වගේම වික්ෂුන් වහන්සේලා සමූල ඝාතනය කළා. එන්න ඇත්තටම මේ ඉන්දියානු මානසිකත්වයේ තුල අපිට දකින්න පුළුවන් දේවල් මේ ඉතිහාසයේ සිදුවීම් මම මේ කියන්නේ. මම හදපු දේවල් හරි ඉන්දියානු විරෝධයක් හරි ගොඩ ගන්න නෙවෙයි. නමුත් මේ ඉන්දියාව මේ කරන වැඩේ දිහා අපි බොහොම සැලකිලිමත් බලන්න වෙනවා. රාවණා පුම්බන එක පැත්තකින් ඉන්දියාවට උදව් කිරීම. මම පැහැදිලිව කියනවා. හැබැයි රාවණා පිළිබඳ යථාර්ථය මතු කිරීම ඉන්දියානු සාධකය ගැන අපි හරි නිවැරදි තක්සේරුවකට එළඹෙනවා. දැන් ඔබතුමා කියපු කාරණේ මේ රාවණා පින්වීම කියන කාරණේ. දැන් අපේ සමහරු හිතනවා මේ රාවණා රජු පිළිබඳව පංචේන්ද්‍රයන්ට ගෝචර වන සාක්ෂි සාධක සෙවීමට උත්සාහ කිරීම රාවණාට කරන්නා වූ අගෞරවයක් හැටියට සමහරු දකිනවා. ඒකට හේතුව තමයි රාවණා කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙච්ච පුද්ගලයෙක්. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨයෙක්. ඒ පුද්ගලයාව දකින්නට පුළුවන්, ස්පර්ශ කරන්නට පුළුවන්, හඳුනා ගන්නට පුළුවන් ආධ්‍යාත්මික ශක්තියක් තියෙන පුද්ගලයන්ට පමණයි කියලා සමහරු ගුරුකුලයක් බිහි කරගන්නට උත්සාහ කරනවා. ඒකේ යම් යටි අරමුණු තියනවා වෙන්නට පුළුවන්. ඒ අතරතුරේදී මේ මතයත් එක්ක ඉදිරියට එන සමහරු රාවණාගේ පුතා හැටියට, රාවණාගේ නැගණිය හැටියට, රාවණාගේ සොයුරිය හැටියට පෙනී හිටිනවා. ඒ තුල මුදල් හම්බ කිරීම, එහෙම නැත්නම් යම් ආකාරයකට ජනප්‍රියත්වය ලබා ගැනීම මේ යම් උපක්‍රම එහෙම නැත්නම් අරමුණු තියනවා වෙන්නට පුළුවන්. මොකද මම ඔබතුමාට එහෙම කියන්නේ දැන් පහුගිය කාලේ එක්තරා ප්‍රදේශයක මහියංගනේ ප්‍රදේශය කියන හරියටම තැන සඳහන් කළොත් රාවණාගේ අක්කා කියලා මේ ශාස්ත්‍ර කියන කාන්තාවකුත් මේ මාධ්‍යමකින් නිලතරව කළා. ඉතින් මේකයි සැබෑ තත්ත්වය. ඉතින් එවැනි රාවණා පිම්බීමක් එහෙම නැත්නම් රාවණා පිළිබඳව ආධ්‍යාත්මික වශයෙන් හොයාගත්ත කරුණු කියලා හෙට අනිත රාවණා නැවත පුනර්ගමනය කරන්නට ඉන්නවා කියලා මේ වගේ තහවුරු කළ නොහැකි දේවල් ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබතුමාට යමක් කියන්නට ඇති.
ඔව් එක පැත්තකින් රාවණා රජතුමා අධිරාජ්‍යයක් හැටියට හඳුන්වා දෙමින් ඔහුව පුම්බන්න හදන ඔහු නැත්නම් මතු කරන්න හදන ඔහුගේ පෞරුෂය ගොඩනගන්න හදන වෑයම තුල මා දකින දෙයක් තමයි නූතන රාජ්‍යත්වයේ තියෙන හිස් බව. නූතන රාජ්‍යත්වයේ තියෙන හිස් බව මකා ගන්න අපි අතීතයෙන් පෞරුෂයක් හොයනවා මේ. අතීතයෙන් ගැලවුම්කාරයෙක් හොයනවා. නමුත් මේකට උත්තරේ අතීතයෙන් ගැලවුම්කාරයෙක් හොයන එක නෙවෙයි. නූතන රාජ්‍යත්වයේ හිස් බව මකා ගන්න අපි ක්‍රියාකාරී වෙන එකයි. අප තුළ නූතන සමාජ විඥානය ගොඩනගන එකයි. ඒකට අවශ්‍ය පරිදි. හැබැයි ඒකට උදව් වෙන්න පුළුවන් අපේ අතීත ඉතිහාසයේ ඇතම් චරිත, ඇතම් සිදුවීම්, ඒ ගලාගෙන ආපු දේවල්, සම්ප්‍රදායන් අපිට උදව් කරගන්න පුළුවන්. ඒ පෞරුෂය ගොඩනගන්න. හැබැයි ඒ සඳහා රාවණ පෞරුෂය මතු කරන්න ගියයි කියලා ලැබෙන කිසිම වාසියක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. මොකද රාවණ නැවත හදන්න බෑ. ඒ අනිත් එක මේ කාරණේ තව දෙයක් තියෙනවා. රාවණ අධිරාජ්‍යයක් ගොඩ නැගුවයි කියනවා. අධිරාජ්‍යය කියන කාරණේ එච්චර හොඳ මතයක් නෙවෙයි මගේ අදහස හැටියට. මොකද රාවණාට යම්කිසි බලයක් තිබුණා නම් ඒ බලය තිබුණේ රටවල් යටත් කර ගැනීම. දැන් රාවණාට විරුද්ධව රාම යුද්ධ කළයි කියන කතන්දරෙත් එක අනිත් පැත්ත බලමු. රාවණා කොහෙද යුද්ධ කරලා තියෙන්නේ? මුළු රාවණ චරිතයම හොයලා බැලුවොත් එimhe රාවණයි කොහෙවත් රටවල් අල්ලන්න යුද්ධ කරලා තියෙනවද? හමුදාවක් කරලා නමුත් රාවණත් එක්ක බැඳුණු මහ විශාල ජන සමූහයක් හිටියා. දැන් ඒ යක් ඇත්තෝ අතීත මහා යක්ෂණේවරු ඉන්දියාව පුරා හිටියා. ලංකාවෙත් හිටියා. දැන් ආලෝක කොයි වායකනේ සාතාගිරලා හේමවතල කවුරු වායකනේ අයද? දැන් මේ අය පස්සේ කාලේ අපි දකින්නේ බුද්ධ කාලේ දකින්න යක්ෂණේවරු. දැන් මේ විදිහේ යක්ෂණේවරු යක්ෂහ නාගාදී සෙනෙවරු විශාල ප්‍රමාණයක් 34ක නම් ලැස්තුවක් ආටානාටි සූත්‍රය ඉදිරිපත් කරනවා. ඒතර ආටානාටි සූත්‍රයේ ඉදිරිපත් කරන්නේ යක්ෂ වරුන්ගේ යක්කත්තන්ගේ රජුරු වෙසමුණි. ඒතර දැන් මේ වෙසමුණිලත් අපේ ඥාතිවරුන් ගැටියට ළමවුන්ට කියන්න පුළුවන්. නමුත් මේගොල්ලෝ ඉන්දියන් කාලේ ඉන්දියාවේ හිටපු යක්කත්තෝ. දැන් ඉන්දියාවේ ආටානාටි සූත්‍ර දේශනා කරන්නේ යක්ක, නාග, කුම්බණ්ඩ, ගන්ධර්ව කියන මේ සෙනෙවරු නැත්නම් ඒ ජනතාව අතර බුදුදහම ප්‍රචාරය කරන්න ගිහිල්ලා ඇති වෙන අර්බුදයක් විසඳ ගැනීමට වෙසමුණි යෝජනා කරන වැඩ පිළිවෙලක් තමයි ආටානාටි සූත්‍රයේ තියෙන්නේ. දැන් මේක විවිධ වෙනස් විදිහකට මේක අපිට පැහැදිලි කරන්නේ. නැත්නම් ආටානාටි සූත්‍රය කියනලාට නැගිටලා යන්නවත් දෙන්නේ නැහැ බය මේ යක්කු ගහයි කියලා. නේද? නමුත් ඇත්ත කතන්දරේ ඕක නෙවෙයිනේ. ඇත්ත කතන්දරේ යක් සමාජයේ යක්ෂ අනිකුත් ඒ ගන්ධර්ව ඒ චාතුර සමාජයේම විවරණය කරලා විනිවිද ගිහිල්ලා වෙසමුණි විසින් ඊටම මනමින් මේ සමාජ විග්‍රහයක් ඉදිරිපත් කරනවා. ඒ සමාජ විග්‍රහය තුල ඉඳගෙන තමයි ආටානාටි සූත්‍රයේ දමනය කළ නොහැකි පුද්ගලයන්ව දමනය කිරීමට බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්නේ. බුදුරජාණන් වහන්සේක පිළිගන්නවා. පිළිගන්න ආටානාටි පිරිත අපි කියනකොට කියනවා බණවර දෙකකට. පළවෙනි බණවරේ තියෙන්නේ වෙසමුණි ඉදිරිපත් කර වැඩ පිළිවෙල, දෙවෙනි බණවරේ තියෙන්නේ ඒ වැඩ පිළිවෙල භික්ෂු සංඝයාට ඉදිරිපත් කරන බුදුහාමුදුරුවෝ. බුද්ධ භාෂිතය. ඒක බුද්ධ භාෂිතයක් බඩ පැනලෙනවා එතකොට. ඒ නිසා එකම කාරණේ බණවර දෙකකින් පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුවෝ මේක ඉදිරිපත් කිරීම, බුදුරජාණන් වහන්සේ විසින් මේක සමාජගත කිරීම. මේ කාරණා දෙක තමයි ආටානාටි සූත්‍රයේ කියවෙන්නේ. මේකේ තියෙන කරුණ වරන් බලන්නකෝ. දැන් මේ කරුණ තුලයි අපේ ඉතිහාසයයි සම්බන්ධ වෙන්නේ නැද්ද? ඔව්. දැන් ශ්‍රී ප්‍රනන්ද මහත්මයා දැන් අපේ ඉතිහාසය කියලා ගන්නකොට දැන් අර ඔබතුමා අපිට පූර්ව වශයෙන් දීලා තිබුණු හඬ කොටස් වල වොයිස් කට් වල තිබුණු කතාවක් තමයි විජය රජතුමා කියලා කියන්නේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයත් එක්ක ලංකාවට ආපු කුමාරයා. දැන් අර අද අපි පූර්විකා සටහන හැටියට ඉදිරිපත් කරපු ලිපියේ විජය කියන්නේ මේ බොහොම ආවේගශීලීව බොහොම පැනලා තිබ්බනේ විජයට කොටින්ම කිව්වොත් ඒක අපි පැත්තකින් තියමුකෝ. හැබැයි විජය රජතුමාගෙන් පෙර කාලය තුල දැන් මේ ලිපියේම එක තැනක සඳහන් වෙනවා පනීත කියලා රජ කෙනෙක් බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී ලංකාව රජකම් කළා කියලා. මේ වගේ කරුණු කාරණා පිළිබඳව යම් ආකාරයක මේ අලුතින් ඉතිහාසය පිළිබඳව එහෙම නැත්නම් නූතන ඉතිහාසය තුළ යම් යටගැසීමක් තියෙනවා කියලා චෝදනාවක් තියෙනවා. ඇත්තද මේක? ඔබතුමාගේ මතය කුමක්ද? නෑ යටගැසීමක් කියලා කියන්න බෑ මේක. මොකද යටගැසීමක් කියලා කියන්න බැරි ඉතිහාසයේ දකින්න එක අය එක තම දකින්න විදිහට මේ ඉතිහාසය පැහැදිලි කරන්න යන්නේ. කාටවත් පුළුවන්කම නැහැ ඉතිහාසයේ දේවල් සත්‍ය සිද්ධීන් කියලා ඒකාන්ත කරලා කියන්න. මොකද ඒක සිදුවීම්. මේ සිදුවීම් දකින්න ආකාරය අපි ඒ සිදුවීම් තුළ අපි හිටියේ නෑ. ඉතින් අපි සිදුවීම් දකින්න ආකාරය පැහැදිලි කරනවා. විජය ලංකාවට පැමිණීම නැත්තම් ගොඩ බැසීම නැත්තම් කඩා වැදීම. මොන හරි වචන වලින් කියමුකෝ කියන විදිහට විජය කියන්නේ තක්කඩිය කියන එක හරි. ඔව් පිටුහල් කර පුද්ගලයෙක්. එහෙම තමයි කතන්දරේ කියන්නේ. ඒතකොට දැන් මේ පුද්ගලයා ලංකාවට කඩාවදින අවස්ථාව සම්බන්ධ කරන බුද්ධ පරිනිර්වාණයත් එක්ක. මහා වංශය කියන බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාපු දිනේම
විජය ලංකාවට කොට බැස්සයි කියලා රාජාවලිය කියනවා බුදුරජාණන් වහන්සේ පිරිනමන පාල 7 දින 7ක් ගිහිල්ලා විජය ලංකාවට ආවේ කියලා. දැන් කොයි හැටි වේවා මේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයෙන් අපි එතනින් පස්සේ තමයි බුද්ධ වර්ෂ ගණන් ගන්න. බුද්ධ වර්ෂකින් පටන් ගන්න බුද්ධ පරිනිර්වාණය ඉඳලා. ඒතකොට බුද්ධ පරිනිර්වාණය ඉඳලා මේ වෙනකොට වසර 2557ක් ගිහින් තියෙනවා. අද වෙනකොට. දැන් අපි මේ වසර 2557ක ඉතිහාසය කතා කරන්නේ බුද්ධ වර්ෂවලට. අපිට බුද්ධ වර්ෂ දෙන්නේ කවුද එතකොට? අපේ ඉතිහාසඥය. මේ බුද්ධ වර්ෂ දෙනකොට අපිට ඉදිරිපත් කරන්නේ කොහොමද? අපේ රාජාවලියත් එතනින් පටන් ගන්නවා. විජයගෙන් රාජාවලිය පටන් ගන්නවා. විජයගෙන් පටන් ගන්නේ රාජාවලිය ආරම්භය මිසක් අපේ ඉතිහාසය ආරම්භය නෙවෙයි. මහාවංශ කොහෙවත් කියන්නේ ඉතිහාසය එතනින් පටන් ගන්නවා කියලා. එහෙනම් මේ මහාවංශට විරුද්ධව කතා කරන මිනිස්සු ඉංග්‍රීසිකාරෝ උගන්වපු මතවාද කරපින්නකට මේ කතා කරන්නේ. ජෝර්ජ් ටර්නර්ලා මතු කරපු සැකයන් මේ ජෝර්ජ් ටර්නර් තමයි 1830 ගණන් වල මහාවංශයේ පළමු වතාවට ඉංග්‍රීසියට කරලාන්නේ. ඒ වෙලාවේදී ටර්නර් මහාවංශය කියවලා හදාarලා යම් යම් ප්‍රශ්න වගේ ගිහින් මහානායක හඳුරන ඉදිරිපත් කළා. මනෝලත් මහානායක හඳුරන්නේ. මහානායක හඳුරන හොඳට පිළිතුරු දුන්නා. ටර්නර්ට ওই ප්‍රශ්න එකක්වත් වළංගු ප්‍රශ්න නෙවෙයි කියලා. ඒ ප්‍රශ්න කිහිපයකටම පිළිතුරු දුන්නා. එතකොට මෙතන ඉඳන් හැබැයි ජෝර්ජ් ටර්නර්ගෙන් පස්සේ ඕල්ඩන්බර්ග්ලා, වින්සන් ස්මිත්ලා, තව හොරස් පෙරේරාලා, කොඩ්රින්ටන්ලා මේ වාගේ අය අන්තිමට පරමවිතාන මහත්තයා දක්වා ආපු මේ ජී.සී. මැන්දිස්ලා මේ අය මේ ලුඩෝවයික ජී.සී. මැන්දිස්ලා පරමවිතානලා දක්වා ආපු අය මොකද කළේ? මහාවංශයේ යම් යම් කොටස් සැකමුසු තැන් හැටියට සාක්ෂි සහිතව ඔප්පු කළ නොහැකි තැන් හැටියට පෙන්වන්න පටන් ගත්තා. දැන් උදාහරණයක් වශයෙන් බුදුහාමුදුරු ලංකාවට වැඩියයි කියන එක පිළිගන්න සාක්ෂි නැහැ කියලා පරණවිතාන මහත්තයත් කිව්වා. ඉතින් පරණවිතාන මහත්තයා බොහොම සම්භාවනීය පුරාවිද්‍යාඥයෙක් ඉතිහාසඥයෙක්. ඒ නිසා ඔහු කියන දේ අනිත් අය පිළිගන්නවා. ඒ නිසා අනිත් දැන් අද පොඩි ළමයෙක් රචනාවක් ලියන්න ගියොත් ඒ පොඩි ළමයෙක් රචනාවෙත් ඔය කාරණේ අතුල් කරනවා. බුදුහාමුදුරු ලංකාවට වැඩිය කියන සාක්ෂි නැහැ. දැන් මේ මහා වංශය කියනවා නම් 108 කතාව කියද අටුවා පොත්වල තියෙනවා නම් මොකද අපිට සාක්ෂි නැහැ කියලා කියන්නේ. හින්දා මිනිස්සු ඕනද මේක කාරණේ ඉදිරිපත් කරන්න. අපිට ඇත්තටම අපේ ඉතිහාසඥයෝ කරපු ශ්‍රේෂ්ඨම ක්‍රියාව තමයි අපේ ජාතියට ආධ්‍යාත්මික දින දර්ශනයක් ලැබලා දුන්නේ. මේක ලේසිපහසු කාර්යයක් නෙවෙයි. ඒකයි බුද්ධ පරිනිර්වාණය විජයගෙන් ඉතිහාසය පටන් ගන්න එක නැත්නම් විජයගෙන් රාජාවලිය පටන් ගන්න එකයි එක තැනට තිබ්බේ. සමහරවිට ඔය කියන විදිහට විජය කොට බැස බුදු පරිනිර්වාණ දවස නෙවෙයි වෙන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ මේ බාර දුන්නලු සක්කට මේක විජය ආරක්ෂා කරන්නයි කියලා යක්කුන්ගේ යක්කුන්ගේ විජය ආරක්ෂා කරන කොහෙන් විවාහ කරගත්තේ මොන කියලා මලවනේ. පිරිත් නූලත් ගැට ගැහුවා. පිරිත් නූලක් ගැට ගැහුවා. ඒතර පිරිත් නූලෙන් අපිට අද වෙනකොට පිරිත් නූල් බඳිනවා. මේ පිරිත් නූල අපිට මතක් කර දෙනවා නේද අපේ ඉතිහාසෙ. දැන් බුදුහාමුදුරුවෝ දැන් ඒතර බුද්ධ පරිනිර්වාණය වෙලාවේ නම් විජය ලංකාවට ගොඩ බැස්සේ. ඒතර බුදුහාමුදුරුවන්ට තිබුණානේ සාරියුත් මුගලන් හරි ආනන්ද හාමුදුරුවෝයි තව කවුරු හරි විජයට පිරිත් නූලක් බඳලා එහින් බඳලා යවන්නේ. මේ දෙන්නේ ඉස්සර වෙලා. ආනන්ද හාමුදුරුවන්ට කියන්නේ දුවන කියලා පිරිත් නූල බඳලා එන්නයි කියලා. විජය ලංකාවට යනවා ආරක්ෂාවට මේ බුදුහාමුදුරුවෝ පිරිත් නූල් බඳින්නේ නැහැ. මේ පිරිත් නූල් බඳින මේ නූල් බඳින එක ආරක්ෂක නූල් බඳින එක හින්දු සම්ප්‍රදායක්. බුදුහාමුදුරුවෝ එනවා විශාලම්මහනුවර පිරිත් කියලා ලිච්ඡවිටකින් පිරිත් නූල් බඳින්න බෑ. එහෙම බඳින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ සම්ප්‍රදාය පිළිගත්තේ නැහැ. හැබැයි අපිට ඒක අපි පිළිගත්තා. අපි ඒක කළා. මේක සංස්කෘතික වැඩක්. ඒක අපි ඒක නරක වැඩක් කියනවා නෙමෙයි. ඒක හොඳ නැති වැඩක් නෙමෙයි. ඒක සංස්කෘතික වැඩක්. ඒක හොඳ වැඩක්. අපි අද පිරිත් නූලක් බඳිනකොට පිරිත් නූල දිහා බලනවා අපිට මතක් වෙනවා විජයතේ පිරිත් නූලක් බඳයි කියලා. ඒතර ලංකාවේ අපේ ඉතිහාසය මතක් කරනවා. පිරිත් නූල ඇතුළේ තියෙනවා පිරිත් නූලේ සංකේතවත් කරන අවුරුදු 2557ක ඉතිහාසය. ඒ නිසා මෙන්න මේක වැදගත්. මේ වැදගත් දේ අපි එතනින් ගන්න ඕනේ. මේ ආධ්‍යාත්මික නිදර්ශනයක් දුන්නා කියලා කියන්නේ අපි හතර පොයේටම සිල් ගත්තා. හතර පොයේට නිවාඩු ගත්තා. දැන් මේ යුදෙව් ක්‍රිස්තියානි ඉස්ලාම ආගම් වල මොකද තියෙන තත්ත්වය? ඒත් ඔය වගේ දෙයක් තියෙනවනේ. ඕන් සබත් දිනේ කියලා කියන්නේ මොකක්ද? දෙවියන් වහන්සේ නිවාඩු ගත්ත දිනේනේ. දෙවියන් වහන්සේ ලෝකේ මවන්න පටන් අරගෙන දින 6ක් තිස්සේ ලෝකේ මවලා 7 වෙනිදා නිවාඩු ගත්තලු. මේ නිවාඩු ගත්ත දෙයට සබත් දිනේ කියලා හක් කරලා කියනවා. සබත් කියලා නම් කරනවා. ඒක ඉස්ලාම් වරුන්ට සිකුරාදා, යුදෙව්වන්ට සෙනසුරාදා, ක්‍රිස්තියානින්ට ඉරිදා. ඉතින් මේ අපි මොකද කරන්නේ ඒකට? දෙවියන් වහන්සේ කවද නිවාඩු ගත්තේ එතකොට? සිකුරාදාද සෙනසුරාදාද ඉරිදාද? දැන් කොයි වෙලාවෙ හෝ වේවා සත්‍යයකට වරක් මිනිසුන් නිවාඩු වැඩ කරන මිනිසුන්ව නිවාඩු ගත යුතුයි කියන එක ආගමික රීතියක් නෙමේක. බෞද්ධත් එක පිළිගන්නවා අනිත් ආගම් වලත් පිළිගන්නවා. ඒතකොට අපිට මේ සම්ප්‍රදාය ලැබෙන්නේ ඊට කලින් අපේ කිසියම් සම්ප්‍රදායක් තිබුණා. අපිට මේක ලැබෙන්නේ බුදුදහමත් එක්ක. මේකයි වැදගත්. මේ බුදුදහමත් එක්ක අපිට දින දර්ශනයක් ලැබෙනවා. ඒ දින දර්ශනයත් එක්ක අපිට පිළිවෙතක් ලැබෙනවා. ඒ පිළිවෙත් සමූහයත් එක්ක අපි සංස්කෘතිකව හැඩගස්සනවා.
හොඳයි. අපි පුංචි විරාමයකට ගිහින් එමු. ශ්‍රී ප්‍රනන්ද මහත්මයා බොහොම අපූර්වයි ඔබතුමාගේ කතා විලාසය ඒත් එක්කම ඉදිරිපත් කරන මේ ශෛලිය. ඒකත් එක්කම මේ කාලය ගත වෙනවා දැනෙන්නේ නැහැ. දැන් විනාඩි 48කට අධික දියණියක් අපිත් එක්ක දුරකථනේ නේ. අයිබෝවන්. පුතේ තව ටිකක් හයියෙන් කතා කරමු. ඒත් එක්කම නමක් කියමු. නිලූපා කියලා නේද කිව්වේ? ඔව්. ඔව් නිලූපා දුව දැන් ඉස්කෝලේ යනවද? ඔව්. මොකක්ද ඉස්කෝලේ? මාවනාන කනිෂ්ඨ විද්‍යාලය. ගාල්ල මාවනාන කනිෂ්ඨ විද්‍යාලය. ඔය ගා කියලා කියන්නේ ගාල්ල කියන එක නේද? ගාල්ල මාවනාන කනිෂ්ඨ විද්‍යාලය. ඔව්. හරි. කීවෙනි පන්තියේද ඉන්නේ? 8 ශ්‍රේණිය. 8 ශ්‍රේණිය. දැන් දුවගේ ප්‍රශ්නය මොකද්ද? දැන් ඔන්න කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද මාමත් සූදානම් වේවි උත්තරයක් දෙන්නට. කියන්නකෝ දුවගේ ප්‍රශ්නේ. අපිට 8 ශ්‍රේණියේදී ඉතිහාසයට උගන්වනවා. මේ රාම සීත ගැන මේ පාඩමක්. ඉතින් මේ පාඩමේ මේ මට දැනගන්න ඕන හනුමන්ත කියලා කෙනෙක් හිටියා නේද? දැන් මේ හනුමන්ත කියන්නේ කවුද කියලා තමයි දැනගන්න ඕනේ. එහෙමද? නෑ. එහෙම කෙනෙක් හිටියද කියලා මට හිටියද කියලා දැනගන්න ඕනේ. හරි. කවුද කියලා නෙවෙයි හිටියද කියලා දැනගන්න ඕනේ. හරි නිලුපදුවේ බොහොම ස්තුතියි කතා කරාට. ඔන්න එහෙමනම් අපි ශ්‍රී ප්‍රනන්ද මාමගෙන් අහලා බලමු මොකද්ද මේකට දෙන උත්තරේ කියලා. ඇත්තටම මේ එහෙම කෙනෙක් හිටියද ශ්‍රී මහත්තයා? ඔව් ඉතින් දැන් රාම හිටියනම් සීතත් හිටියනම් හනුමන්තත් ඉන්නේ බෑ. මොකද හනුමන්ත තමයි මේ ඔත්තු සේවයේ ක්‍රියාකාරී වෙච්ච පුද්ගලයා හැටියට රාමායනය පැහැදිලි කරන්නේ. එහෙම කෙනෙක් ඒ චරිතයේ ඒ විදිහටම ඓතිහාසිකව හිටියද නැද්ද කියන කාරණය ගැන සොයන්න මහන්සි වෙන්න හොඳ නෑ. ඒක හොයන්න බැරි දෙයක්. නමුත් අපිට දැන් මේ සාහිත්‍ය කෘතියක නැත්නම් රාමායනය කියන මහා කාව්‍යයේ සඳහන් වෙනවා හනුමන්ත තමයි රාමගේ සේනාව ලංකාවට එන්නේ ඉස්සර වෙලා ඔත්තු බලන්න නැත්නම් සීතාගේ තොරතුරු හොයාගෙන යන්න රාමගේ බලකොටු ගැන රාමගේ යුද ශක්තිය ගැන තොරතුරු මැනගන්න ඒක පුද්ගලයා. ඉතින් ඒ නිසා මොහු මේ අපිට ඉදිරිපත් කරන්න එක්තරා වානර චරිතයක් හැටියට වඳුරු චරිතයක් හැටියට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒකත් එක්තරා විදිහක වෙන්න පුළුවන් දෙයක්. දැන් ඔය රාමට එකතු වෙච්ච හමුදාවල් වල සුග්‍රීව නැමැති කෙනෙක් හිටියා. සුග්‍රීවගේ හිටියා අරන්දමලේච්ච හමුදාව. ඊළඟට හනුමන්තට හිටියේ සම්පූර්ණ ම්ලේච්ච හමුදාව. ම්ලේච්චෝ කියලා කියන්නේ මේ තිරිසන්නු කියන එක නෙවෙයි. ම්ලේච්චෝ කියන්නේ නොදියුණු ශිෂ්ටාචාරයෙන් නොදියුණු මිනිස්සු. නොදියුණු ජනතාව. ඒතර සුග්‍රීවගේ අර්ධවහල් හමුදාවත් අර්ධ ම්ලේච්ඡ හමුදාවත් හනුමන්තගේ ම්ලේච්ඡ හමුදාවත් දෙක එකතු කරගෙන තමයි ප්‍රධාන වශයෙන්ම ඔය මහ සටනට රාම පිරිසෙක් කරගෙන ආවේ. ඉතින් මේ සෙනෙවරුන්ගේ නංගම් පිළිබඳව අපිට කියන්න බැරි වුණාට හරිද වැරද්ද කියලා එවැනි චරිත ඉන්න ඇති. මේ යුද්ධය තුල එවැනි චරිත ඉන්න ඇති. සමහර විටක මෙතන මේ අර මේ ම්ලේච්ඡයින් හැටියට එහෙම නැත්නම් වානරීන් හැටියට දැක්වුවොත් මොවුන් යම්කිසි ජන කොට්ටාශයක් ගෝත්‍රික වශයෙන් කොට්ටාශයක් වෙන්නට පුළුවන්. ඔව් පැහැදිලිව. අපි මම හිතන්නේ නිලූපදුවට පැහැදිලි වෙන්නට ඇති. තවදුරටත් නිලූපදුව වයසින් වැඩෙද්දී මේ පිළිබඳව හොඳකාරව අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වේවි. දැනට ඔය විදිහට ඔය පිළිතුර පිළිබඳව අවධානය යොමු කරාම ප්‍රමාණවත් වේවි කියලා හිතනවා. හොඳයි අපේ දායකවරු හිතවතුන්ට පුළුවන් අදහස් ඉදිරිපත් කරන්නට වැඩසටහන තුලදී. ඒත් එක්කම දැන් ශ්‍රී මහත්මයා දැන් මේ වෙනකොට සමාජය තුල රාවණා පිළිබඳව පුදුමාකාර පිබිදීමක් ඇති වෙලා තිබෙනවා. දැන් මීට පෙර මේ වැඩසටහනට සහභාගී වූ අරුණශ්‍රී වර්ණසිංහ මහත්මයා කියපු කතාවක් තමයි මේ පිබිදීම රාවණා කියන මේ චරිතය හා බැඳුණු මේ දක්ෂතාවයන් හැකියාවන් මේ විශිෂ්ටතාවයන් පිළිබඳව ජාතියක් හැටියට අපි එකිනෙකාගේ හිත් තුළ පිබිදීමක් ඇති කරගත්තොත් එහෙම ජාතියක් හැටියට ඉදිරියට යන ගමනට ඒක ලොකු ශක්තියක් බවට පත් වේවි. රාවණාගේ ඥාන හෝ වේවා, ඒ අදහස් හෝ වේවා, ඒ හැකියාවන් හෝ වේවා මේ සිංහලයා තුළ හෙළයා තුළ තාමත් මේවා තියෙනවා කියන එක එතුමා ඉස්මතු කරලා පෙන්නවා. එතකොට දැන් ඔබතුමාගේ මතය මීට වෙනස් වෙන්නට පුළුවන්. නමුත් දැන් රාවණා පිළිබඳව මේ ඇති වෙලා තියෙන ප්‍රබෝධය දැන් අද දවසෙත් මට සහභාගී වෙන්නට ලැබුණා මේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ පැවැත්වුණු යම් වැඩසටහනකට. මේක වැඩමුළුවක් කියලා කිව්වත් වරදක් නැහැ. අපේ ඔය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුසීමා මහත්මිය ඇතුළු කණ්ඩායමක් එකතු වෙලා ඒ රාවණා පිළිබඳව ගවේෂණය කරන විමර්ශනය කරන උනන්දුව දක්වන පිරිසක් එකතු වෙලා සූර්ය ගුණසේකර මහත්මයාවත් ගෙන්නගෙන මේ වැඩසටහන අද දිනේදී පැවැත්වුණා දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටියට. මේක මේ මෙතෙන්ට විතරක් නියම වෙච්ච පොදු වෙච්ච කාරණයක් නෙවෙයි. ලංකාව පුරා මේ වගේ පිබිදීමක් දකින්නට පුළුවන්. ඔබතුමන්ට මේ පිබිදීමත් එක්ක රාවණා චරිතයේ ඇසුරෙන් මේ පිබිදීම රටේ ජාතියේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදාගත හැකි ආකාරය පිළිබඳව අදහසක් ඇති. ඔව් ඉතින් දැන් මේ ඉතිහාසයේ අපිට ඉන්නේ ඔයනි චරිත එකක් නෙවෙයි. දිගටම එනවා. රාවණට පෙර හිටියා. ඉරණීය රජුරු, බලි රජුරු, තාරක රජතුමා,
රාවණ. ඊළඟට තව විශ්වාස. මේ විදිහට එනවා රජවරු රාජ පරම්පරාව දිගට මෙනවා. මේ රාජ පරම්පරාව ඉතිහාසෙකුත් අපිට තියෙනවා. ඒක මහා වංශයෙන්ම හොයන්න බෑ. අපිට රාජාවලිය බැලුවොත් එහෙම රාජාවලිය මේ මහා දිග ඉතිහාසය පිළිබඳ යම් යම් තොරතුරු ඊළඟට ඔය අපිට තව හම්බ වෙනවා මේ ඉතිහාසයේ හැටියට පිළි නොගන්නා ඇතම් පොත්. ඒවා ඉතිහාස පොත් හැටියට පිළිගැනීමක් නෑ. නමුත් අතරම ඉතිහාස තොරතුරු තියෙනවා. ඒක ඓතිහාසික ප්‍රවෘත්ති තියෙනවා. ඔය බිත්ති පොත්, කඩයින් පොත්, ඒ වගේ ඊළඟට මේ යකදුරන් පාවිච්චි කරන උත්පත්ති කතා. මේවා දැන් අපේ රටේ ඉතිහාසය ලියපු අය විශේෂයෙන් වික්ෂුන් වහන්සේ අතර ඉතිහාසය ලිවීම මේ සින්න වුණාට පස්සේ යකදුරන් නැති ඉතිහාසය කොටන ගියම යකදුරන්ගේ කතාවෙන් ඉතිහාසය ඈත් වුණා. නමුත් අපේ හැම යකදුරක අතේම තියෙන කවි ගත්තොත් එහෙම ඒ හැම කවි පොතක්ම නැත්නම් ඒ හැම කවි කාණ්ඩයක්ම කිසියම් උත්පත්ති කතාවක් පැහැදිලි කරන්නේ. උත්පත්ති කතාව කියන්නේ ඉතිහාස තොරතුරු. ඉතින් මේ දේවල් අපි අද අමතක කරලා ඉන්නවා නම් හෝ යටපත් කරලා ඉන්නවා නම් ඒවා නොසලකා හැරිය යුතුයි කියලා ඉන්නවා නම් ඒක වැරදි. ඒවා හරියට තේරුම් ගත්තොත් එහෙම අපිට රාවණ විත්ති හොයාගන්න පුළුවන්. ඒක රාවණ විත්තියත් එක්ක අපිට ඔය අතීත සෞභාග්‍ය පිළිබඳ කාරණේ මතුවෙන බව ඇත්ත. නමුත් අපි අතීත කාමයේ මත පිහිටියොත් එහෙම වර්තමානයේ ගොඩ ගන්න බැරි වෙනවා. අපි වර්තමානයට අන්ධයෝ වෙනවා. දැන් හොඳයි. රාවණ දඬුමුණ රැක් හදුවලු. නැත්නම් හස්යන ගුවන්යානයක් තිබුණා රාවණ. දැන් අපි මොකද්ද කරන්නේ? අපිට බයිසිකලයක් පුස්සයිකල් එකක් පාපදියක්වත් අපි හදනවා. පාපදියක්වත් හදන්න නැතුව ඉඳගෙන අපි රාවණගේ දඬුමුණේ ගැන කතා කර කර හිටියට හරියන්නේ නැහැ. අපේ රටේ මේ තත්ත්වය ඇති වෙන්න ඉංග්‍රීසි දවල වර්ගවාදී පාලනය හේතු වුණා වෙන්න පුළුවන්. නමුත් ඒ දවල වර්ගවාදී පාලනය මුක්කු ගැහුවේ කවුද? අපිමයි. මේ රටේ හිටව ප්‍රභූවරු කිය සම්මත මිනිස්සු ටික එකතුලා ඉඳගෙන මොකද්ද කළේ? දැන් එංගලන්තේ ක්‍රීන් මහත්තයාගේ වෙල්ලාව කටුකට යවලා එමිණියා වොෂින් මැෂින් එක එළියට ගත්තා. අපේ රටේ හේනු මාමට මොකද්ද කළේ? හේනු මාම කොළඹ මැදලා පැත්තකට විස කරලා හේනු මාමගේ උරුමය අරගෙන අද නිල වෙලා අප්පුහා වෙලා මුදියන්සලා ලොන්ඩේ දාගෙන ඉන්නේ. අපි නගරවල නාගරිකයෝ තියෙන ලොන්ඩේ ව්‍යාපාරිකයන් කවුද අයිතිකාරයෝ කියලා හොයලා බලන්න. හේනු මාම නෙමෙයි අයිතිකාරය වෙලා තියෙන්නේ. හේනු මාම නමුත් හේනු මාමගෙන් අහිමි වෙච්ච කුලවාදය අපි කරපින්න ගන්නවා. දැන් යක්කත්තු ගත්තොත් එහෙම එංගලන්තේ ඉයන් ස්මිත්ලා ගෝල්ඩ් ස්මිත්ලා සිල්වර් ස්මිත්ලා කියන්නේ කවුද? මේ ස්මිත් පවුල් කියන්නේ කම්මල්කාරයෝ. ෆ්‍රන්කරුවෝ, රිදීකරුවෝ, යකඩකරුවෝ. යමන්න. දැන් අපේ රටේත් අද වෙනකොට තාමත් කම්මල තියෙනවනේ අර මයින් හැමදාම කම්මලේ පියවුවත්තේ තියෙනවනේ මිනිස්සු. දැන් මේ මොකද්ද මේ කරන්නේ? යකා කියලා කියන්නේ යකඩ පාවිච්චි කරපු ශිල්පියයි කියන අදහස එක පැත්තකින් කියනවා නම් රාවණායුගේ යකඩ කර්මාන්තයේ වාණේ කර්මාන්තයේ ඊටම දියුණු මට්ටමක තිබුණා කියලා අපි කියනවා නම් එහෙනම් මේ තාමත් අපේ කම්මල් කරුවට මේ මොකද්ද මේ මයින්හම ඇදලා ඉඳ තියලා තියන්නේ ඇයි? එන්නේ ගන්නේ පැලියට. කම්මල් කරුවගේ ඊළඟ පරම්පරාවේ දරුවෝ ගිහින් හොල බලන්න අද නගරවල තියෙන ගරාජ් වල වැඩකාර වෙලා. නිකාර වෙලා. වැඩි දෙනෙක් නාගරික ගරාජ් වැඩ පොළවල් වල ලේත්වස් වැඩ පොළවල් වල මේ ලියවන පට්ටල් වැඩ පොළවල් වල මේ වැල්ඩින් වැඩ පොළවල් වල වැඩිම පිරිසක් ඉන්නේ හොල බලන්න කම්මල් පවුල් දරුවෝ නෙමෙයිද කියලා. ඒ උන් යතේ උන්ගේ ඇඟේ තියෙන ජානවලම තියෙනවා යකඩ අල්ලපු ගමන් ගේජ් එක හොයලා ඉන්න ඕන නැහැ. ගේජ් එක කියන්න පුළුවන් ඒ මොනසට. මේ යකඩේ ගේජ් එක මෙපමණයි මේ ප්‍රමාණය මෙච්චරයි කියලා දැන් දැක්ක ගමන් අතර අරගොතන් කියන්න පුළුවන්. මොකද ඒක තියෙනවා ඇඟේ. ශ්‍රීප්‍රනන්ද මහත්මයා දැන් මීට පෙර මේ වැඩසටහනට සහභාගී වුණු අපේ මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා කියපු කාරණයක් තමයි ලෝක ඉතිහාසයේ යකඩ උණු කිරීමේ තාක්ෂණය ඉස්සරෝම ලෝකෙට හඳුන්වලා දුන්නේ හෙළයා කියන එක. එතකොට දැන් මේ කාරණේත් එක්ක ඔබතුමා එකඟ වෙනවද? එකඟ වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඕක කිය මොකක්ද අපි කරන්නේ? ඕක කිය කම්මල් කරුවා තාම මේ අපේ කම්මලේ මිනිස්සයා අපේ ස්මිත් පවුල්. අපේ ස්මිත් පවුල් කම්මල් ආචාර්ය පවුල් කම්මල් තියාලා මයින් හැමදාම ඉන්න සාසල තියෙනවා. කවුද මේක කළේ? මේක කළේ ඉංග්‍රීසි වාහනේ කියලා කිව්වහම ඉංග්‍රීසි වාහනේ කියන්නේ ලොකුවට අපිට හඳුන්වා දුන්නා. ඉංග්‍රීසි වාහනේ වලින් හදපු භාණ්ඩ කල්පවදින ඔරොත්තු දෙන හැම දෙයකම ශක්තිමත් දෙයක් කියලා අපිට පෙන්වනවා. ඉංග්‍රීසි උදැල්ලයි අපේ උදැල්ලයි අරගෙන බලන්න. අපේ උදැල්ල කොයිතරම් අපට ගැලපෙනවද? ඉංග්‍රීසි උදැල්ල චිලින්ටන් සමාගම වගේ කිඹුල උදැල්ලයි අපේ උදැල්ලයි අරගත්තොත් එම් කොයිතරම් වෙනස්කම් තියෙනවද? නමුත් අපි මුළු රටම වහගෙන තියෙනවද මේ කිඹුල උදැල්ල? චිලින්ටන් සමාගම නිෂ්පාදනය කරපු 8 11 9 11 උදැල්ල අද එහෙම් පිටිම. නමුත් අපේ කෝ සම්මානතර උදැල්ල කෝ උණු උදැල්ල කෝ මුල්ලු උදැල්ල කෝ පෝරු උදැල්ල කෝ අඩහඳ උදැල්ල කෝ හතරස් උදැල්ල මේ එක උදැල්ලක්වත් අපි නැහැ. අනික මේ උදළු වලින් අර අට්‍රැක්ටරෙන් කරන දේ වගේ දෙයක් කරන්න පුළුවන්. මේ ලියත් එහෙම අනිත් පැත්ත පෙරලන්න පුළුවන්. පෙරලන්න පුළුවන් නෑ.
දැන් සමනලතට උදැල්ල පාවිච්චි කළේ ජලය බහුල වෙල්වල. ජලය බහුල කුඹුවල. මොකද හේතුව සමනලතට වාගේ හැඩයට හදුවට පස්සේ පස අදිනකොට ජලය එන්නේ නැහැ. ජලයේ බර උරහිසට දැනෙන්නේ නැහැ. ඒතකොට පස විතරයි එන්නේ. අර ජලය අර හැමතැනකින්ම අර සමනලතටේ හැඩේ තියෙන හැමතැනකම ජලය එහා පැත්තට යනවා. පස මෙහා පැත්තට එනවා. පොහුරු උදැල්ල එහෙම පළල් උදැල්ලක් නෙවෙයි. අද කිඹුල උදැල්ලෙන් ඔය 8 11 9 11 උදැල්ලෙන් මේ කුඹුර කොටන්න ගියා මිනිස්සුන්ට පේලියට ඉඳ වෙලානේ තියෙන්නේ. පේලියට ඉඳගෙන මේ වගුරු බිම් වල බඩතට්ටු වදින්න වෙලා තියෙනවා. මේ කොයිතරම් වෙහෙස කරද? දැන් ඔය කියන ඉංග්‍රීසි උදැල්ලට මිට ගහුවට පස්සේ අංශක 90ක කෝණයක් හිටිනවා. නමුත් අපේ උදැල්ලට මිට ගහපුවාම අංශක 65 70 75 විතර කෝණයක් හිටිනවා. ඒ කෝණය ඇතුව තමයි අපි කොටන්නේ. එතකොට අපි උරහිසට කොන්දට මේ පිට කොන්දට වේදනාව අඩුයි, අමාරු අඩුයි. එතකොට අද අපිට පුරුදු කරපු ඉංග්‍රීසි උදැල්ලෙන් කොයිතෙන් කරපු මිනිස්සයා අවුරුදු 40 50 කට ලෙඩෙක් වෙලා. රෝගී පුද්ගලයෙක් බවටපත් වෙලා. ඉතින් රාවණා ගැන කතා කරලා හරියන්නේ නැහනේ. යක්කු ගැන කතා කරලා හරියන්නේ නැහනේ. යක්කු ගැන අතීතයේ පොළොවේ තියෙන දේවල් මතුවෙලා දැම්මයි කියලා අපිට වැඩක් නැහනේ. ඒක හරි වෙන්න නම් රාවණාගේ පෞරුෂය ගොඩනගා ගන්න නම් මේ මිනිස්සු බහින්න ඕන වෙලට. මේ මිනිස්සු බහින්න ඕන කිඹුල උදැල්ල පැත්තකට දාලා අපේ පැරණි උදු උදැල්ල එළියට ගන්න. මේ වෙළඳනාම සඳහන් කරද්දී කෙනෙකුට හිතෙනවා වෙන්න පුළුවන් මේ සංගමාගම් වලට ගිහිල්ලක් කියලා නැහැ. මේ තමයි සත්‍ය, මේ තමයි අපේකම, අපේ හෙළ හැකියාවන් පිළිබඳව එතුමන් බොහොම අපූර්වට විදහා දැක්වීමක් තමයි මේ කරන්නේ. දැන් සුමේරියන් ශිෂ්ටාචාරය කියලා කියපුවම ශ්‍රී ප්‍රනන්ද මහත්මයා මේක තමයි ලෝකේ ශිෂ්ටාචාරගත වුණු පළවෙනි ශිෂ්ටාචාරය කියලානේ ලෝකයේ ඉතිහාසය තුළ ලෝකවාසීන් කියන්නේ, ලෝකේ පුරාවිද්‍යාඥයන් කියන්නේ වසර 7000කට එහා පැත්තේ සුමේරියන්වරු තමයි ඉස්සරවම ශිෂ්ටාචාරයට ආවේ කියලා. හැබැයි අපේ බලංගොඩ මානවයා ගත්තාම එතනින් ගියපුවාම ඉරණමඩු පැත්තෙන් හම්බෙන අපේ සාධක ගත්තාම දැන් පහුගියද මේ ඔය ඔබතුමා ඉන්න මේ ආසනයේම ඉඳගෙන අපේ මහාචාර්ය රාජ් සෝමදේව මහත්තයා කියපු මේ කොහෙද මේ ඇඹිලිපිටියෙන් හම්බ වෙච්ච මේ සංවිධිත ගෘහයන් ගත්තාම මේවා ඔය අවුරුදු 7000ට ගොඩක් එහා පැත්තේ. ඉතින් ඇයි මේ දේවල් මේ ලෝක ඉතිහාසය තුල තහවුරු කරන්නට තාමත් අපිට බැරි වෙලා තියෙන්නේ? ඔව් ඉතින් අපිට බැරි වෙලා තියෙන කාරණේ මේ කතා කරන අය මහන්න ඕනේ ප්‍රශ්නේ. ඇයි බැරි වෙලා තියෙන්නේ? දැන් පළවෙනි එක කාරණයක් තියෙනවා. ශිෂ්ටාචාරය කියන එක තැනක තියෙන්නේ නැහැ හැමදාම. ශිෂ්ටාචාරයත් එහාට මෙහාට විතන් වෙනවා. දැන් අපි අතීත ශිෂ්ටාචාර ගත්තොත් එහෙම චීන ශිෂ්ටාචාරයයි යුරෝපා ශිෂ්ටාචාරය සංසමනය කරලා බලමු. අපිට වැඩි අද චීන ශිෂ්ටාචාරය පිළිබඳව දැවැන්ත ගවේෂණයක් කරපු මහාචාර්ය ජෝසප් නීඩ්හෑම් වෙළුම් ගණනාවක පොතක් මම හිතන්නේ වෙළුම් 20 ගණනක විතර පොතක් ලියලා තියෙනවා. වෙළුම් 20 ගණනක විතර ලොකු ඒක පොඩි වෙළුම් නෙමෙයි ලොකු වෙළුම්. මේක කියනවා නූතන යුරෝපයේ විසින් සොයාගෙන තියෙන සියලුම විද්‍යා තාක්ෂණික ජයග්‍රහණයන්ගේ බීජ අවස්ථාව චීන ශිෂ්ටාචාරය කියනවායි කියලා. නමුත් චීනට මොකද දැන් වෙලා තියෙන්නේ? ඒ මහා ශිෂ්ටාචාරයට පුළුවන් වෙලා තියෙනවා යුරෝපයේ අද අභිභවයන්ද? අද වෙනකොට යුරෝපයේ ඉස්සරහට ඇවිල්ලා. දැන් චීනේ උත්සාහයක දරනවා. ඒ කියන්නේ අපි සතුටු වෙන්න ඕන චීනේ මෙහෙම උත්සාහයක් දරන කියන ආසියාතිකව හැටියට. නමුත් සමස්ත මානව වර්ගය තුල මේ පරාජය වීම, පසුබැසීම්, ඉදිරි ගමන් කියන දේවල් තනින් තනට විතර වෙනවා. තනින් තනට මාරු වෙනවා. මේක ගැන අපිට කලබල වෙලා කම්පා වෙලා වැඩක් නෑ. අපි සුමේරියන් හරි අපි මධ්‍යම ආසියාවේ අපේ ශිෂ්ටාචාරයක් ගොඩ නැගුවා. ඒ ශිෂ්ටාචාරය තමයි ලෝකේ පුරා වීදිලා ගිය ආදි වශයෙන් කතා කරනකොට මම එක කාරණයක් කියන්නම්. දැන් අග්ගඤ්ඤ සූත්‍රය දිහාට හැරෙමු අපි. මේ ශිෂ්ටාචාර ගැන කතා කරනකොට අග්ගඤ්ඤ සූත්‍රයේ පිළිබඳව කාරණෙත් එක්ක රාජාවලිය ඉදිරිපත් කරන හරි අපූර්ව වර්ෂ ක්‍රමයක් තියෙනවා. මම ඒකයි මේ ඔය දැන් ඔබතුමා පැහැදිලි කිව්වන්නේ මේ වර්ෂ වගයක් ගැන, වර්ෂ කාල වගයක් ගැන, කාලවකවන වගයක් ගැන. දැන් බලන්න අග්ගඤ්ඤ සූත්‍රයේ මානව වර්ගය ඇති වෙලා තියෙන්නේ මෙහෙන් නෙවෙයි. මෙහෙන් හටගත්ත මානවයෙක් නෙමෙයි පිටසක් වලින් ආපු මානවයෙක් පිටසක් වලින් ආපු සත්‍යය තමයි මානව ලක්ෂණ වශයෙන් හැඩගැහෙන්න පටන් ගන්නවා. අග්ගඤ්ඤයට. ඒ කියන්නේ ඔතෙන්දී මට තවත් එකතු කිරීමක් කරන්නට සමා වෙලා ඉඳ දෙන්න. දැන් ඊයේ පෙරේදා මේ අපේ මේ පොළොන්නරුවේ අරලගන්විලට උල්කාශ්ම මේ වගයක් වැටිලා තිබුණා. එතකොට මේ උල්කාශ්ම පර්යේෂණයට භාජනය කරේ අපේම විද්‍යාඥයෙක් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහත්මයා. මෙතුමා එංගලන්තයේ එහෙම නැත්නම් ලන්ඩන් නුවර විශ්වවිද්‍යාලයක තමයි දැනට කටයුතු කරන්නේ. එතුමා කිව්වා මේ උල්කාශ්ම වල තියෙනවා මේ සුත්‍ර ජීවීන් විශේෂයක්. එතකොට මේ සුත්‍ර ජීවීන් පෘථිවි වායුගෝලයෙන් එපිටදී මේ උල්කාශ්ම වලට ඇතුළු වුණු සුත්‍ර ජීවීන් කියලා තමයි එතුමා හඳුනාගෙන තියෙන්නේ. එතකොට මේක විශේෂ වෙනවා මේ ශ්‍රී ප්‍රනාන්ද මහත්මයා. මොකද පෘථිවියෙන් එපිට ජීවයක් පිළිබඳව ජීවමාන සාධකයක් ලැබුණු පළවෙනි අවස්ථාව. මේක වාර්තා වෙන්නේ ලංකාවේ පොළොන්නරුවේ අරලගම්විලි. ඒකත් විශේෂයි. එතකොට දැන් ඔබතුමා කියපු කාරණේට.
හැබැයි දැන් මෙහෙමයි ඔය ජීවියාගෙන් මානවය හටගත්තද කියන කාරණේ මම නම් එකඟ නැහැ. ඔය වර්ගයේ ජීවීන්ගේ. ඔව් ඒක ඇත්ත. අතීතයේ හරි. දැන් කියන කතාවේ මම කියන්නේ දැන් ඔහොමනම් පිටසක් වලින් ජීවීන් ආවේ. මොකක්ද ආපහු ඩාවින්ගේ පරිණාමවාදයට යටවීමක් නේ. අනිවාර්යයෙන්. ඩාවින්ගේ පරිණාමවාදය කියන්නේ මොකක්ද? ඔය කිසියම් ජීවියක් මේ ඇතිවෙන පටන් ගත්තේ ඒක ශෛලිකව පටන් ගත්තා. RNA DNA ඔය ඇති වෙලා ආල්ටගෙන ඔය රසායන සංයුතියක් පදනම් කරගෙන ඒක ශෛලික ජීවියා මෙහි ආවා. ඒක ශෛලික ජීවියාට උන් නම් කරුවා ඇමීබාවා කියලා. එතකොට ඇමීබාවාගේ ද්විඛණ්ඩනය වෙලා ඔහොම ගිහලා බහුශෛලික වෙලා බහුශෛලික කාලයක් ගියාට පස්සේ පෘෂ්ඨවංශික වෙලා ඔය විදිහට ආපු කතන්දරයක් ගැන කියනවානේ. ඉතින් මේ මෙහෙම ජීවියක් හොයන්න නම් බෑ. මේ ජීවෙක ඉන්න පුළුවන් මේ ලෝකෙ විතරක් නෙවෙයි. සූර්යාගේ ජීවික ඇති සමානයි. අනිවාර්යයෙන්. මොකද භෞතික වශයෙන් අපිට මේ බලපාන සාධක ඒ ජීවින්ද බලන්න පුළුවන්. බලපාන්නේ නැහැ. දැන් ඔය කියන විද්‍යාඥයෝ බටහිර විද්‍යාඥයෝ මහා සාගරපතුල මිනිහෙකුට කියා වෙන දහතෙකුට ජීවත් වෙන්න බෑ කියන තැන් වල ගිහිල්ලා බලපුවම විතර ජීවෙන් ඉන්නවා. එතන ජීවෙන් ඉන්න බව සාධක තියෙනවා. ඉතින් ඒ දැන් අද මේ සයිබීරියාවේ අපායක් තියෙනවා කියලා ඕන කතන්දරයක් කියනවා. සයිබීරියාව ඇතුලේ පොළොව ඇතුලේ අපායක් තියෙනවා. දැන් මේ සංකල්ප අපිට විශ්ලේෂණය කරන්න පුළුවන් එක විදියට. හැබැයි ඔබතුමා කියපු අග්ගඤ්ඤ සූත්‍රයේ කාරණේ මම ඒක තමයි. දැන් මේ කාරණේ ගත්තොත් එimhe ජීවීන් ඇති වෙන්නේ මේ උදෙක් මේ විදිහටම නෙමෙයිනේ. අග්ගඤ්ඤයට අනුව ජීවීන් ඇති වෙලා තියෙන අග්ගඤ්ඤය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ මතයේ ශ්‍රේෂ්ඨ දැනීම කියන එක. ඒ කියන්නේ ඉතිහාස විද්‍යාව පිළිබඳව ප්‍රධාන දැනුම තමයි අග්ගඤ්ඤය. ඒක තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ අග්ගඤ්ඤේ වැරදි ආකාරයෙන් පාවිච්චි කරන්න පුළුවන්, නිවැරදි විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මේ අග්ගඤ්ඤයට අනුව බුදුහාමුදුරුවෝ කියන අග්ගඤ්ඤයට අනුව ජීවියා ඇවිල්ලා තියෙන පිටසක් වලින් තමයි. හැබැයි යාවේ ඔය එක ශෛලික හෝ කුසුද්‍ර ජීවියෙක් නෙවෙයි. මානව ලක්ෂණ සහිත. හැබැයි මනෝකායික ජීවියෙක්. කායික ජීවියෙක් නෙවෙයි මනෝකායික ජීවියෙක්. උන්ට මනෝමය ශරීරයක් තිබුණා. ඒ මනෝමය ශරීරය මානව ලක්ෂණ සහිත ශරීරයක් බවට පත් වෙනවා පෘථුවිය මත. මේක තමයි කියන්නේ මේ මානව ලක්ෂණ සහිත ශරීරය බවට පත් වෙන මේ ජීවියාගේ ආයුෂ කොච්චරද? මේ වෙනකොට නෙමෙයි මීටත් කලින් ගත්තොත් මීටත් අවුරුදු ගානකට පෙර ගත්තොත් අවුරුදු 2345000යි. දැන් මේ කතන්දරේ මම කියන්නේ මම මනපු දෙයක් නෙමෙයි මේක. හරිද? එතකොට කියනවා මේ මානව ලක්ෂණ සහිත බ්‍රහ්මයා බඹපුතුන් බ්‍රහ්ම පුත්‍රයන් ලෝකෙට ආවිල්ලා අවුරුදු 60000ක් කල් ගත කළා පොළොව රසයේ භුක්ති විඳින්න. ඒ කියන්නේ මේ පොළොව කමි, මහ පොළොවේ පස් කමි. ඔය ඒක මේ අද තියෙන පස් නෙමෙයි. ඔකට වෙඬරු පස කියලා වෙඬරු මැටි කියලා තාමත් සමහර පළාත්වල තියෙනවා වෙඬරු මැට්ට කියලා එකක් කන්න පුළුවන් පසක්. වෙඬරු මැටි නුවරඑළිය පළාතේ උඩරට පළාත්වල තියෙනවා වෙඬරු මැටි. ඒක කනවා මිනිස්සු. දැනුත් කනවා. ඒක කන්න පුළුවන්. කිරිරහයි. ඔය සූත්‍රයට අනුව මේ ආබස්තර තත්ත්වය එහෙම නැත්නම් සතුට ආහාරය කොටගෙන ජීවත් වෙන ආරම්භක ජීවියා සතුට ප්‍රීතියම ආහාරය කොටගෙන ස්වයං ප්‍රභාවයෙන් යුක්ත ජීවත් වෙනයි කියලා තමයි කියන්නේ. හැබැයි ඔහු පොළොවට කිඳා බැස්සට පස්සේ පොළොව රසය අනුභව කරනවා අවුරුදු 60000ක්. ඊට පස්සේ හතු වර්ගයක් කන්න පටන් ගන්නවා. පොළොව රසය අතුරුදහන් වෙන හතු වර්ගයක් කන්න ගන්නවා. භූමි පර්පටය කියලා මේ හතු වර්ගයේ කමින් ජීවත් වෙනවා අවුරුදු 50000ක්. මේ පොතේ බණ පොතේ කියන කතන්දරය ඊළඟට බදාලතා කියලා මේ පලා වර්ගයක් වැල් ශාක වර්ගයක් කන්න පටන් ගන්නවා අවුරුදු 35000ක් වෙනකම් බදාලතා කමින් ජීවත් වෙනවා ඊළඟට කප්පරුක කියලා එකක් පහළ වෙනවා නැත්නම් මිනිසුන්ට අවශ්‍ය දේවල් ඒ වෙලාවට ගත හැකි ආකාරය ඒ කියන්නේ මේ හිතුවපැතු ස්වභාවයෙන් ලැබෙන ආහාරය. ස්වභාවයෙන්ම ලැබිච්ච ආහාරය. හිතුවපැතු කියන්නේ මේ විද්‍යාවක් නෙමෙයි. අරලින් පුදුම පානෙන් හම්බෙනවා වගේ දෙයක් නෙමෙයි මේක. ස්වභාවයේ ධර්මයේ තුලින් ලැබෙන ආහාර කමෙන් කප්පරුක පහළ වෙන එකයි. ඒවා කාමෙන් අවුරුදු 22 ලක්ෂයක් ජීවත් වෙලා තියෙනවා. ගත කරලා තියෙනවා. ඊට පස්සේ ඇල්වෙයි පහළ වෙනවා. නැත්තම් ධාන්‍ය පහළ වෙනවා. ධාන්‍ය බිහි වෙන්න පටන් අරගෙන ඒ ධාන්‍ය අනුභව කරමින් අවුරුදු 35000 ජීවත් වෙනවා. මේ ධාන්‍ය වල මේ බතේ උපත ගැන අපි කියන කතාව මේක. හාල් වල උපතගෙන බතේ උපතගෙන අපි අතීතේ කිව්වේ එහෙමයි. මේ කතන්දරෙත් එක්ක මුළු කාලය ගත්තොත් එහෙම මානවයා ඇති වෙලා මානව වර්ගය ඇති වෙලා අවුරුදු 2345000ක් හෝ 50000ක් විතර වෙනවා දැන්. මේ වෙනකොට. මේ කතන්දරය මේ ගණන් හිලවවන. දැන් මේ ගණන් හිලව අපිට බොරුයි කියන්න බෑනේ. මොකද දැන් ඩාවින්ගේ පරිණාමවාදය අනුව ගණන් හිලව වගේ ඉදිරිපත් කරනවා. අර ඉතියෝපියාවෙන් හම්බුනායි කියන මේ ලුසි කියන ගෑනුවන් මණ්ඩිගේ මිත්තණියගේ ඇටසැකිල්ලට අවුරුදු 20 ලක්ෂ ගණන් ගියයි කියලා කියනවා. ඒක එහෙමනම් ඒක කියන්නේ කාලනිර්ණය කළා නම් ඒ වගේ කාලනිර්ණය ක්‍රමයක් අතීතයේ තියෙන්නේ නැතිනම් අපිට. අපි දන්නේ මොකක්ද ඒකට පාවිච්චි කරපු ක්‍රමය කියලා. හැබැයි ඒක කාලනිර්ණයක් කරලා තියෙනවා. ඒ කාලනිර්ණය තුල තමයි
ආපහු අපිට එන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ කාල නිර්ණය අපි විද්‍යානුකූලයි කියලා පිළිගන්නවා නම් අයි අපේ අතීත කාල නිර්ණය විද්‍යානුකූලයි කියලා පිළිගන්න බැරි අපිට. ඒ වගේ තමයි රාවණා පිළිබඳ එන කතන්දරත් එහෙම තමයි. මම නම් දකින්නේ. අපි මේවා පිළිබඳව මහා විද්‍යාවන් හෝ දැවන්ත පිම්බීමක් හෝ දෙකම අත්හැරිය යුතුයි. එහෙම නොකරොත් දැන් අපිට හොඳයි රාවණාගේ පෞරුෂයෙන් විතරද අපිට ගොඩ ගන්න එන්න පුළුවන්. අය මහසෙන්ගේ පෞරුෂය අපිට වටින්නේ නැද්ද? මහසෙන් රජුගේ කොයිතරම් ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්ද? මින්නේරි දෙවියෝ. දේවත්වයෙන් පුදනවාද අපි. එතකොට මහසෙන් කියලා කියන්නේ කැරලිකරුවන්ගේ සමාවිල්ලපු රජ කෙනෙක්. කැරලිකාරෝ යුක්තිසහගතයි කියලා කියපු රජ කෙනෙක්. යුද්ධ කරන්න ඉස්සර වෙලා. යුද්ධයට පෙර මහජන උද්ඝෝෂණය කළා යුද්ධයට පෙළ ගිහිලා ඉද්දි හෙට උදේ යුද්ධය පටන් ගන්න තියදී රජුරෝ වර්ධ පිළිගත්තා. එහෙම වර්ධ පිළිගත්ත පාලකයෙක් ලෝක ඉතිහාසයේ කොහෙද ඉන්නේ? එවැනි අර්ථ ක්‍රමයක් ලෝකෙ කොහෙද තිබුණේ? කොහෙද තිබුණේ? අයියෝ මේ රාවණා විතරක් කියන්නේ. අයි මහසෙන් ගැන කතා කරා. මහසෙන්ගේ ප්‍රධාන ඇමතියා මේඝවන්න ඇමතිවරයා මහසෙන් එක්ක සාකච්ඡා කරනවා මේ හතුරු පිළේ දෙන්න දෙපැත්තේ හෙට උදේ යුද්ධය පටන් ගන්න. මහා ජනසංහාරය සිද්ධ වෙන නියමිතව තිබුණා. නමුත් ඒ ජනසංහාරයේ වළක්වලා රජුරෝ කැරලිකරුවන්ගෙන් සමාව ඉල්ලනවා. ලෝක ඉතිහාසයේ කිසිම රටක නැහැ පාලකෙක් කැරලිකරුවන්ගෙන් සමාව ඉල්ලපු පාලකෙක්. ඕනම පාලකයෙකුට කැරලක් මර්ධනය කරන්න නිත්‍යංකුල අයිතියක් තියෙනවා. ඒ අයිතියට අභියෝග කරන්න කාටවත් බෑ. රජෙක් හැබැයි නම් රජුරෝ කැරලන් සංසිඳු වේ යුතුයි. ඒක ඕලෙන් හෝ නරකේ. කොල්ලෙන් හරි ඕන විදිහකින් මර්ධනය කළ යුතුයි. ඒ මර්ධනය පිළිබඳ නොඑක් ප්‍රශ්න මතුවුණත් මර්ධනය කිරීමේ අයිතිය රජුරන්ට තියෙනවා. හැබැයි එහෙම තියෙද්දි මහසෙන් රජතුමා කැරලිකරුවන්ගෙන් සමාව ඉල්ලුවා නම් මම දකිනවා රාවණට වඩා ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් මහසෙන්. ලෝක ඉතිහාසයේ කිසිම තැනක පාලක නෑ. රූසෝ කිව්වා කැරලිකසෙම ඉතිහාසයයි කියලා. හැබැයි රූසෝ කියන්නේ පාලකෙක් නෙවෙයි. රූසෝ කියන්නේ දාර්ශනිකයෙක්, චින්තකයෙක්, දේශපාලන න්‍යායධාරියෙක්, ජනතාවට මඟ පෙන්වන මිනිහෙක් විතරයි. මහසෙන් කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. මහසෙන් නායකයෙක්, පාලකයෙක්, රජ කෙනෙක්. ඒතර මහසෙන්ගෙන් අපේ මහා වංශය අවසන් වුණා කියලා කියනවා. මහා සම්මතයේ බිඳ වැටෙන්නේ මහසෙන්ගෙන්. ඒතර මේ මහා සම්මතයේ කොහේ මහා සම්මතයක්ද? කොහෙන් ආපු ඒක තමයි රාවණ යුගයේ ඉඳන් එන මහා සම්මතය. ඒ නිසා මෙතන අපිට මේ පිළිබඳව ගත්තොත් එහෙනම් අපි මං කියන්නේ ඒකයි අපි රාවණ කියන කතා කරන එක හොඳයි. හැබැයි රාවණ අපේ ඉතිහාසයේට දැවැන්ත තාක්ෂණික විශේෂඥයෙක්, විද්‍යාඥයෙක්, මහා වෙදදුරෙක්. ඔය කියන කතන්දර කියා ඉඳලා හරියන්නේ නැහැ. අපි මේ අද මූණ පාලා තියෙන ඛේද වාචකයට උත්තර හොයන්න ඕනේ. ඒ ඛේද වාචකයට උත්තර එතන තියෙන මඟ පෙන්වීමක් එතන තියෙන්න පුළුවන්. නමුත් උත්තර අපි හොයන්න ඕනේ. හොඳයි. අපි පුංචි විරාමයකට ගිහින් යමු. දැන් අද කතා බහේදී රාවණ රජු පිළිබඳව එහෙම නැත්නම් රාවණ යුගය පිළිබඳව කියවෙන දේ අඩුයි කියලා සමහර විටක අපේ හිතවතුන් වැඩසටහනෙන් පස්සේ චෝදනා කරන්නත් ඉඩ තියෙනවා. නමුත් ඔබ බුද්ධිමත්ව මේ කියන කරුණු කාරණා පිළිබඳව සිතා බලන්න. අපි හැම වෙලාවෙම රාවණ හෝ වේවා, මහසෙන් රජු හෝ වේවා අපේ ඉතිහාසය තුලින් වර්තමානයට අනාගතයට ගත යුත්ත ගන්නට තමයි රාවණ වැඩසටහන තුල උත්සාහ කරන්නේ. අපි අන්තගාමීව එහෙම නැත්නම් කිසියම් වූ මතයක් පසුපස එළවා යමින් හඹා යමින් ඒ මැත්තේම එල්ලී නැසෙනවාට වඩා රටක් හැටියට ජාතියක් හැටියට හෙළයන් හැටියට මේ තුලින් ගත හැකි ඒ ගන්නට තියෙන දේවල් අපේ ජාතිය පෝෂණය උදෙසා ලබාගෙන ඒ තුලින් ජාතිය හෙට දවස උදෙසා යම් ශක්තියක් එකතු කිරීම තමයි රාවණ වැඩසටහනේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. අපි පුංචි හිතවතෙක් හෝමාගම ඉඳන් රණතුංග මහත්මයා මම හිතන්නේ එතුමන්ගේ ගැටලුව ඔබතුමන්ට බොහොම හොඳ පිළිතුරක් ලබා දී හැකි ගැටලුවක්. ආයිබෝන් ඔබතුමන්ට. අයිබෝන්. රණතුංග මහත්මයා කියන්නේ මේ මගේ ගැටලුව මොනවද දැන් අර මේ ඉතර සාකච්ඡාවේදී කියුණා මේ ජාතක පොඩි ජාතකයක් අරගෙන ඒ ජාතකයේ තිබුණ නැල්ලු මේ රාවණ ගැන තිබුණ නැල්ලු අනිත් ඔක්කොම චරිත තිබුණයි කියලා. නමුත් මට තියෙන ගැටලුව මේක මේ ඉතිහාසයට ගන්නකොට මේ ජාතක පොත කොහොමද මේ ගත්තේ? මොකද මම හිතන්නේ මෙතෙක් කල මේ ජාතක පොත ඇවිල්ලා සම්පූර්ණ ප්‍රබන්ධයක්. ඒකට මේ ප්‍රබන්ධයක් කියන එක කොහොමද අපේ ඉතිහාසයට මේ අනිත් කරගන්නේ කොහොමද කියන එක තමයි මට ගැටලුව. මගේ විශ්වාසය නම් ජාතක පොතයි අපේ ඉතිහාසය අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ කියන එක තමයි මම මෙතෙක් දරපු ආකල්පය. එච්චරයි මට කියන්නේ. හොඳයි හබරකඩ රණතුංග මහත්මයා ස්තුතියි. හැබැයි අපිත් කොතනකවත් මේ දෙක අතර සම්බන්ධයක් තිබෙන බව සඳහන් කළේ නැහැ. මෙවැනි ජාතක කතාවකුත් තිබෙන බවයි සඳහන් කළේ. ඔබතුමන්ට ශ්‍රීපනන්ද මහත්මයාට තිබෙන අවස්ථාව පිළිතුරක් දෙන්නට. ඔව් ජාතක පොත කියලා කියන්නේ ත්‍රිපිටකයට අයිති එක ග්‍රන්ථයක්. ඒ කියන්නේ කුද්දක නිකායේ ජාතක පාළියේ එක කොටසක්. ඒ ජාතක පාළියේ තියෙන ඒව තමයි ජාතක කතාව හැටියට ජාතක අටුවාව හැටියට ලියලා ඒ ජාතක කතා ඉදිරිපත් කරලා තියෙන්නේ.
ජාතක කතා ඉදිරිපත් කිරීමේදී විවිධ කාලයන්දී විවිධ කරුණු එකතු වෙන්න ඇති ඒකට. නමුත් ජාතක පොත කියන්නේ ප්‍රබන්ධ බුදු ප්‍රබන්ධයක් නෙවෙයි. ඒක බුද්ධ දේශනා. බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරපු කරුණු එකේ තියෙනවා. ජාතක කතාවක කොටස් 4ක් තියෙනවා. එකක් වර්තමාන කතාව, අනික නිදාන කතාව, අනික චතුරාර්ය සත්‍ය දේශනා කිරීම, ඊළඟට පූර්වාපර සංදි ගැලපීම. දැන් මේකෙදි චතුරාර්ය සත්‍ය දේශනාව බොහෝ ජාතක කතාවල අගට දාන්නේ නැහැ. ඔබතුමා අපේ ප්‍රශ්නාව මහත්මයා ජාතක පොත කියවනවා නම් අරගෙන බලන්න 47 වෙනි ජාතක කතාව අවසානයේදී පැහැදිලි කරන එක කාරණයක්. මේ සියලුම ජාතක කතාව අවසානයේදී චතුස්සත්‍ය දේශනාව තියෙනවා. නමුත් අවශ්‍ය තැන පමණක් අපි සඳහන් කරනවා, අනිත් තැන් වලදී අපි සඳහන් කරන්නේ නැහැ කියලා ජාතක පොතම කියනවා. ජාතක කතුරයම කියනවා. ඊළඟට අපේ ජාතක කතාවයි ඉතිහාසය අතර තියෙන සම්බන්ධය ගත්තොත් දැන් ජාතක පොත අපිට එන්නේ බුද්ධහම ආවට පස්සේනේ. මේ ඊට පස්සේ අපි අතර යම් අපේ සමාජය තුළ කිසියම් ගැටලු ප්‍රශ්න මතුවෙච්ච අවස්ථාවල හැමතිස්සෙම ඒවට අවශ්‍ය විසඳුම් ඉදිරිපත් කිරීමේදී ජාතක කතාවක් එළියට ගත්තා. දැන් මිනිසුන් තණ්හා අධික වෙලා අඩුගානේ තමන්ගේ දෙයක් දන් දීපවා නැති වෙනකොට නැත්නම් ඒසේ නොකර ඉන්නකොට සසජාතකේ ලියතාගෙන සසදාවලියලා මිනිසුන් ඉදිරිපත් කළා. බඩගින්නේ ඉන්න කෙනෙකුට තමන්ගේ ඇඟමස් දෙන්නත් හාවෙක් ඉදිරිපත් වුණා කියලා. දැන් මේකේ තියෙන හාවෙක් ඉදිරිපත් වුණා නැද්ද කියන කාරණේ නෙමෙයි දැන් වැදගත්. මේ පණිවිඩය දෙන්නයි මේ කතාව ඉදිරිපත් කරේ. ඊළඟට බලයට පත්වෙන පාලකෙක් පිටකොන්ද ඇකිලිලා හැම රැලි වැටිලා දත් වැටිලා නාකි වෙලා හම්පට ගහලා කතා කරගන්න සිහිබුද්ධිය නැති වෙන වෙලාවෙ වෙනතුරුත් බලෙන් හැදී ඉන්නවා නම් අන්න එවැනි අයට පෙන්ලා දෙන්න මහාදේව ජාතකය හිතාගත්තා. අරගෙන